තම සුබ අලුත් අවුරුද්දක් අපි 2026 අවුරුද්දට ඔන්ලයින් පන්තිය පටන් ගන්න හදන්නේ අලුත් පාඩමකින්. අලුත් පාඩම තමයි ජන සංඛ්‍යාව පාඩම. අලුත් පාඩම ජන සංඛ්‍යාව පාඩමින් තමයි අපි පටන් ගන්න හදන්නේ. එතකොට උදේ ජන සංඛ්‍යාව පාඩම ගත්තොත් එහෙම ඔබට තේරෙන්නේ මේක මානුෂ භූගෝල විද්‍යාවේ. මානුෂ භූගෝල විද්‍යාව. මේ මානුෂ භූගෝල විද්‍යාවේ තියෙන ප්‍රධානම පාඩමක්. මානුෂ භූගෝල විද්‍යාව කියලා අපිට එතකොට අපි මීට ඉස්සෙල්ලා පාඩම කරේ භූරූප පාඩම. ඒකයි තියෙන්නේ භෞතික භූගෝල විද්‍යාවට. අද පටන් ගන්න මේ ජනසංඛ්‍යාව පාඩමයි තියෙන්නේ පුතේ මානුෂ භූගෝල විද්‍යාව. මේක අයිති වෙන්නේ මේ පාඩම අයිති වෙන්නේ මොකේද? මානුෂ භූගෝල විද්‍යාව කියන කොටසට තමයි අයිති වෙන්නේ මේ පාඩම. මානුෂ භූගෝල විද්‍යාව. මානුෂ භූගෝල විද්‍යාවට. මේ මානුෂ භූගෝල විද්‍යාවේදී අපි කතා කරන්නේ මානව ක්‍රියාකාරීත්වයන්, මානව කටයුතු, මානව ක්‍රියාකාරීත්වයන් ගැන තමයි. එතකොට මේ පාඩමේ මාතෘකාව කියනකොටම ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද? මානුෂ. මානුෂ කියන්නේ මිනිස්සු ගැන. අපි භූගෝල විද්‍යාවේ මිනිස්සු ගැන, මිනිස් ක්‍රියාකාරකම් ගැන ඉගෙන ගන්න කොටස තමයි මේ මානුෂ භූගෝල විද්‍යාව කියලා කියන්නේ. මේ මානුෂ භූගෝල විද්‍යාව තුළ අපි සම්පූර්ණයෙන් ඉගෙන ගන්නේ පුතේ මානව කටයුතු, මානව ක්‍රියාකාරකම්. අපිට මෙතනදී ඉගෙන ගන්න ප්‍රධාන පාඩම් කිහිපයක් තියෙනවා. මේක ඉගෙන ගන්න ප්‍රධාන පාඩම් කිහිපයක් තියෙනවා. පළවෙනි පාඩම භූගෝල විද්‍යාව හැඳින්වීම කියලා කොටසක් තියෙනවා. මේක එච්චර අපිට වැදගත් කොටසක් නෙවෙයි. මොකද විභාගෙදී ප්‍රශ්න අහන්නේ නැහැ. භූගෝල විද්‍යාව හැඳින්වීම. ඒතර දැන් මම මේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මේ මානුෂ භූගෝල විද්‍යාව ගැන කතා කරන ටික තමයි ඇත්තටම අපිට හැඳින්වීමට තියෙන්නේ. මානව ක්‍රියාකාරකම් කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා ජන සංඛ්‍යාව. ජන සංඛ්‍යාව කියන්නේ ලෝකේ මිනිස්සු ගැන. ලෝකේ මිනිස්සු ජන සංඛ්‍යාව මේක වර්ධනය වෙන්නේ කොහොමද? මේක වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ ලක්ෂණයන් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ලෝක ජන සංඛ්‍යාව ගැන වගේම අපි ඉගෙන ගන්නවා පුතේ ලංකාවේ ජන සංඛ්‍යාව ගැන. ලංකාව ගැනත් ඉගෙන ගන්නවා. ඊළඟ මානව ක්‍රියාකාරකම තමයි මිනිස්සු ගැන ඉගෙන ගත්තට පස්සේ ඊළඟට අපි ඉගෙන ගන්නවා ප්‍රධාන මානව ක්‍රියාකාරකමක් මොකක්ද? ජනාවාස. අපි හැමෝම ගෙවල් හදනවානේ මිනිස්සු විදිහට. අපි නිවාස නිර්මාණය කරනවා. මෙන්න මේ නිවාස නිර්මාණය කරනවා, නගර නිර්මාණය කරනවා. මෙන්න මේක අපි හඳුන්වනවා මොකක් කියලාද? ජනාවාස. ජනාවාස. ඒතකොට ඒ පාඩමෙත් අපිට ලංකාවේ කොටසක් තියෙනවා. මේ මානුෂ භූගෝල විද්‍යාව පාඩම් වල තියෙන විශේෂත්වය තමයි පුතේ හැම පාඩමකදීම ලෝකයේ ඒට අදාළ කොටසක් සහ ලංකාවට අදාළ කොටසක්. ලෝකයේ ජන සංඛ්‍යාව ගැන ඉගෙන ගන්නවා වගේම අපි ඉගෙන ගන්නවා ලංකාවේ ජන සංඛ්‍යාව ගැන. ලෝකයේ ජනාවාස ගැන ඉගෙන ගන්නවා. ලෝකයේ මිනිස්සු නිවාස නිර්මාණය කරන රටාවන් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා වගේම අපි ඉගෙන ගන්නවා ලංකාවේ මිනිස්සු කොහොමද ජනාවාස නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට මිනිස්සුන්ගේ ප්‍රධානම ක්‍රියාකාරීත්වයක් තමයි මොකක්ද? කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තය. ඒ කියන්නේ මිනිස්සු වගා කරන විදිය. ඒ කෘෂි කර්මාන්තය ගැන අපි කතා කරනකොට අපිට ඒකෙම අනිත් පැත්තට ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන කතා කරන්න තියෙනවා. ලංකාව ගැන. ලංකාවේ කෘෂි කර්මාන්තය කොහොමද සංවිධානය වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඊළඟට අපි කතා කරනවා ඊළඟ පාඩම ආකර කර්මාන්තය.
ආකර කර්මාන්තය. ඒ කියන්නේ ආකර කර්මාන්තය කියන්නේ පතල් කැණීම. මිනිසුත් සිදු කරන තවත් ප්‍රධාන ආර්ථික කටයුත්තක් ක්‍රියාකාරකමක්. පතල් කපන එක. දැන් ලංකාවේ ගත්තොත් නැණි, දියමමි, මිනිරං ඒ වගේ ලංකාවේ ආකර කර්මාන්තය ගැනත් ඒ වගේම ලෝකයේ ආකර කර්මාන්තය ගැනත් අපි කතා කරනවා. ඊට පස්සේ නිෂ්පාදන කර්මාන්ත. ලෝකයේ මිනිස්සුන්ගේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය මොන වගේද මිනිසුන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ, මොන වගේ සාධක මතද නිෂ්පාදනයන් ස්ථානගත වෙන්නේ, අන්න ඒව ගැන අපි කතා කරනවා. අපි ඒකට කියනවා නිෂ්පාදන කර්මාන්ත. ඊළඟට අපි කතා කරනවා පුතේ පාඩම ඒකෙම ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ගැන කතා කරනවා. ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත තියෙන්නේ මොනවද? සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත, සීනි නිෂ්පාදන කර්මාන්තය, සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තය, ඒව ගැන කතා කරනවා. ඔය ලෝකයේත් එක්ක අපි කතා කරන ප්‍රධාන පාඩම් ටික ලෝකයේ සහ ලංකාව සම්බන්ධයෙන් ඔය ටික. එතනින් පස්සේ අපිට කතා කරන්න තියෙනවා ලංකාවට සුවිශේෂී වෙච්ච පාඩමක් සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තයේදී අපි කතා කරන්නේ පුතේ ලංකාව සම්බන්ධයෙන් විතරයි. සංචාරක කර්මාන්තයේදී අපි කතා කරන්නේ මොකක් සම්බන්ධයෙන් විතරයිද? ලංකාව සම්බන්ධයෙන් විතරයි අපි කතා කරන්නේ. හරිද? ඊට පස්සේ අපි ඊළඟ පාඩම අපිට තියෙනවා ගෝලීයකරණය. ගෝලීයකරණය කියන ක්‍රියාවලිය ගැන තියෙනවා. ඊළඟට තියෙනවා අපිට කලාපීය සංවිධානය. ඔන්න මානුෂ භූගෝල විද්‍යාවේ අපිට කතා කරන්න තියෙන ප්‍රධාන පාඩම් ටික. අපි ওই ටිකෙන් අද කතා කරන්න පටන් ගන්නවා මොකක්ද? පාඩම ජන සංඛ්‍යාව කියන පාඩම. හරිද? අපි පටන් ගන්නවා මොකක්ද පාඩම පුතේ? ජන සංඛ්‍යාව කියන පාඩම තමයි අද පටන් ගන්න හදන්නේ. right. අපි යමු ජන සංඛ්‍යාව පාඩමට එහෙනම්. මේ ජන සංඛ්‍යාව පාඩම අපිට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණාව අපි කතා කරමු. දැන් මානුෂ භූගෝල විද්‍යාවේ තියෙන ප්‍රධානම පාඩමක් තමයි මේ ජන සංඛ්‍යාව පාඩම. මේ ජන සංඛ්‍යාව පාඩම අපිට වැදගත් වෙන්නේ අපිට ජන සංඛ්‍යාව පාඩමේ ජන සංඛ්‍යාව පාඩමේදී අපිට විභාගෙදී අපි පුතේ මේ සියල්ල ඉලක්ක කරන්නේ විභාගයටනේ. විභාගයේදී අපිට තියෙනවා මේකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. අනිවාර්යෙන් ප්‍රශ්න එකක් එනවාමයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා කියන්නේ අපිට මේ පාඩමෙන් ගන්න පුළුවන් ලකුණු කීයක්ද? 20ක්. ලකුණු 20ක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම Recording in progress. හරිද? හරිද පුතේ? හරි. එතකොට
අපිට ඊට අමතරව මේ පාඩමේදී තව එනවා පුතේ කෙටි ප්‍රශ්න. ඒ කියන්නේ ඉරිගහන ප්‍රශ්න එනවා. ඉරිගහන ප්‍රශ්න දෙකක් තුනක් විතර එන්න පුළුවන්. එතකොට අපිට කෙටි ප්‍රශ්නක් තුනක් විතර આવොත් අපිට ලකුණු 23ක් විතර මේ පාඩමින් ගන්න පුළුවන්. ඒ හින්දා ඉතා වැදගත් පාඩමක් තමයි මේ පාඩම. එතකොට මේ ටියුට් එකේ ඔයගොල්ලොන්ට තියෙන්නේ එන්න මේ ටියුට් එක ලැබිච්ච අය ඇති නොලැබිච්ච අය ඇති. ඒ නොලැබුණ අය මෙසේජ් එකක් දාන්න. එතකොට අපි මේ ටියුට් එක ගන්න විදිය කියන්නම්. හරි. එතකොට මේ ටියුට් එකේ අපිට ජනසංඛ්‍යාව පාඩම ලෝකයට සහ ලංකාවට අදාළ කොටස් ටික සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙනවා ලෝකයට. ඒ වගේම ලංකාවට අදාළ කොටස් ටික. අපි ඔන්ලයින් පන්තියේදී සාමාන්‍යයෙන් නෝට් එකක් දෙන්නේ නැහැ. ඉතින් අපිට මේ ටියුට් එකත් එක්ක මේ පාඩම් ටික කතා කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි පටන් ගමු ජනසංඛ්‍යාව ගැන කතා කරන්න. හරි. ඔන්න ජනසංඛ්‍යාව. පුතේ ජනසංඛ්‍යාව කියන්නේ මිනිස්සු. නේද? ඒතර මිනිස්සු අපි කියනවා මානවයා. අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕන මානවයා කොහොමද? අපි කියනවා මානව සම්පත. මොකද්ද? මානව සම්පත කියලා කියනවා. මානවයා අපි හඳුන්වන්නේ මොකක් කියලාද? සම්පතක්. මානවයා කියන්නේ මොකක්ද? සම්පතක්. මිනිස්සු කොහොමද පුතේ සම්පතක් වෙන්නේ? මිනිස්සු කොහොමද සම්පතක් වෙන්නේ? මානවයා කොහොමද පුතේ සම්පතක් වෙන්නේ? අපිට මානවයා සම්පතක් වෙන ආකාරය ප්‍රධාන ආකාර කිහිපයකින් කතා කරන්න පුළුවන්. මානවයා සම්පතක් වෙන විදිය ආකාර කිහිපයකින් කතා කරන්න පුළුවන්. දැන් අපි කියනවා ඕනෑම සම්පතක් අතර වැදගත්ම සම්පත වෙන්නේ මෙන්න මේ මානව සම්පත. වැදගත්ම සම්පත මානව සම්පත. කොහොමද මිනිස්සු සම්පතක් වෙන්නේ? දැන් ඔයගොල්ලෝ ළමයි ඔයගොල්ලෝ ගෙදර ඉන්න වැදගත්ම කණ්ඩායමනේ. ගෙදර ඉන්න වැදගත්ම. ගෙදර තියෙන වැදගත්ම දේ. කවුද? ගෙදර ලොකු වටින භාණ්ඩ මොනවා තිබුණත් ඊට වඩා වටින්නේ මොකක්ද? ඊට වඩා වටින්නේ මිනිස්සු. ඊට වඩා වටින්නේ කවුද? මිනිස්සු. ගෙදර ඉන්න ඔයගොල්ලෝගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, අක්කා අයියා වෙන්න පුළුවන්, ඔයගොල්ලෝ වෙන්න පුළුවන් අම්මා තාත්තට. වටින්නේ මිනිස්සු, මානවයා. ඒ හින්දා අපි මානවයා සම්පතක් කියලා කියනවා. කොහොමද බලමු අපි මානවයා සම්පතක් වෙන්නේ? ඔන්න මානවයා සම්පතක් වෙන ආකාරය අපිට අංශ කිහිපයකින් බලන්න පුළුවන්. ආකාර කිහිපයකින් මානවයා සම්පතක් වෙන විදිය බලන්න පුළුවන්. කොහොමද? ඕනෑම භෞතික ද්‍රව්‍යයක් සම්පතක් බවට පත් වෙන්න මිනිසා අවශ්‍ය වෙනවා. ඕනෑම ද්‍රව්‍යයක් සම්පතක් බවට පත් වෙන්න කවුද අවශ්‍ය වෙන්නේ? මිනිසා අවශ්‍ය වෙනවා. ඕනෑම ද්‍රව්‍යයක් සම්පතක් බවට පත් වෙන්න මොකක්ද ඕන වෙන්නේ පුතේ? මිනිස්සු අවශ්‍ය වෙනවා. මිනිස්සු නැතුව කිසිදු භෞතික ද්‍රව්‍යයක් සම්පතක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු නැත්නම් කිසිදු ද්‍රව්‍යයක් මොකක් වෙන්නේ නැද්ද? සම්පතක් වෙන්නේ නැහැ. මිනිස්සු අවශ්‍ය වෙනවා. දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ ඉස්කෝලේ ගොඩනැගිල්ලක් තියෙනවා. පන්ති කාමර තියෙනවා. හැබැයි මේ පන්ති කාමරේ භාවිත කරන්න ළමයි නැහැ. ප්‍රමාණවත් තරම් ළමයි නැහැ. එතකොට ඒක සම්පතක් වෙනවද? නැහැනේ. නේද? ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒක භාවිත කරන්න ස්කෝලේක නම් ළමයි ඉන්න ඕන. ළමයි නැති වුණොත් මොකද වෙන්නේ? ඒක නිකන් ඔය වහලා දාලා තිබිලා දි รา පත් වෙලා යන්න පුළුවන්. නේද? ඒක තිබිලා ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒක
අර වහලේ උළු කැට තියෙනවා නම් උළු කැට ටික කඩාගෙන වැටිලා බිත්ති තෙමිලා අතු ගන්න නැතුව දූවිලි කොට ගැහිලා විනාශ වෙනවා. හැබැයි ඔක ඉගෙන ගන්න ළමයි හිටියොත් මොකද වෙන්නේ? අන්න ඒක වටිනා සම්පතක් බවට පත් වෙනවා. ළමයි උදේ එනවා, අතු ගන්නවා, ඉගෙන ගන්නවා නේද? අන්න ඒතර ඕනෑම භෞතික ද්‍රව්‍යයක් සම්පතක් වෙන්න නම් කවුද ඕන වෙන්නේ? මිනිසා අවශ්‍ය වෙනවා. මිනිස්සු සම්බන්ධ වුණොත් තමයි මිනිස්සු මැදිහත් වුණොත් තමයි ඕනෑම භෞතික ද්‍රව්‍යයක් මොකක් බවටද පත් වෙන්නේ? සම්පතක් බවට පත් වෙන්නේ. ඕනෑම භෞතික ද්‍රව්‍යයක් සම්පතක් බවට පත් වෙන්නේ පුතේ මොකක් වුණොත්ද? මිනිසා මැදිහත් වීම සිද්ධ වුණොත්. මිනිස්සු මැදිහත් වුණොත් තමයි භෞතික ද්‍රව්‍ය මොනෝ බවටද පත් වෙන්නේ පුතේ? සම්පත් බවට පත් වෙන්නේ. භෞතික ද්‍රව්‍ය සම්පත් බවට පත් වෙන්නේ මිනිස්සු මැදිහත් වුණොත්. එහෙම නැත්නම් භෞතික ද්‍රව්‍ය සම්පත් වෙන්නේ නැහැ. ඒතර වටින්නේ කවුද? මිනිසා. ඊළඟට මානව අවශ්‍යතා මත භෞතික ද්‍රව්‍ය සම්පත් බවට පත් වීම. අන්න තව දෙයක්. භෞතික ද්‍රව්‍යයක් සම්පතක් බවට පත් වෙන්නේ පුතේ මිනිස්සුන්ගේ අවශ්‍යතා මත. මිනිස්සුන්ගේ අවශ්‍යතා මත තමයි භෞතික ද්‍රව්‍ය සම්පත් වෙන්නේ. මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් සම්පත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට වමනා නැති දෙයක් සම්පතක් වෙනවද? නැහැ. මිනිස්සුන්ගේ අවශ්‍යතා මත තමයි භෞතික ද්‍රව්‍ය මොනෝ බවටද පත් වෙන්නේ? සම්පත් බවට පත් වෙන්නේ. දැන් අපි හිතමුකෝ ඔයගොල්ලොන්ට පොඩි කාලේ මෙතන පිරිමි ළමයි ඉන්නවනම් පොඩි කාලේ තියෙන්නේ නැති දැන් ඉතින් උසස් පෙළ ළමයිනේ දැන් ටිකක් ලොකු ළමයි. බයිසිකලයක් නේද? ෆුඩ් බයිසිකලයක් තියෙන්නේ. ඕකෙන් ගේ වටේත් බයිසිකල් පදිනවා, කඩේට යනවා, ඉස්කෝලේ යනවා, පන්ති යනවා. ඔයගොල්ලන්ට ඒ කාලේ තිබුණු වටිනාම දේ වටිනාම සම්පත උනේ ඔය බයිසිකලේ. හැබැයි දැන් ඕක අවශ්‍ය වෙන්නේ නැහැ වගේ. දැන් ඕක අල්ලන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට සම්පතක් වෙන්නේ. කෙසේ? පොඩි ඉරිකතියක් එනවා. හරි. දැන් පුතේ දැන් ඔයගොල්ලන්ට අපි කතා කරමින් ඉතින් ඔයගොල්ලන්ට පොඩි කාලේ බයිසිකලයක් තියෙන ඉතින් පිරිමි ළමයි ඉන්න. ඕක තමයි වටිනම සම්පත. ඕක තමයි ඔයගොල්ලන්ට තිබුණ මහා වස්තුව. හැබැයි දැන් ඒක ওই පැත්තකට දාලා දිරලා යනවා ඇති. ඇයි දැන් අවශ්‍ය නැහැ. දැන් ඕක ඔයගොල්ලෝ භාවිත කරන්නේ නැහැ. යන්න එන්න බලන්නේ පොඩ්ඩක් බයික් එකකනේ. ඇයි දැන් අවශ්‍යතාවය තියෙන්නේ? වෙනත් දෙයක්. ඒතර සම්පත් බවට පත් වෙන්නේ ඔයගොල්ලන්ට අවශ්‍යතාවයේ තියෙන දේවල්. දැන් හැම භෞතික ද්‍රව්‍යයක්ම පුතේ සම්පතක් වෙන්නේ නැහැ. භෞතික ද්‍රව්‍ය සම්පත් බවට පත් වෙන්නේ මිනිස්සුන්ගේ මොනෝ මතද? අවශ්‍යතා මත. භෞතික ද්‍රව්‍ය සම්පත් වෙන්නේ මිනිස්සුන්ගේ මොනෝ මතද? අවශ්‍යතා මත. එතකොට වටිනම සම්පත මොකක්ද? මිනිස්සු. භෞතික ද්‍රව්‍යයන්ට වටිනාකමක් ලැබෙන්නේ මිනිස්සුන්ගේ මොනෝ මතද? අවශ්‍යතා මත. එහෙනම් වටින්නේ භෞතික ද්‍රව්‍යද මිනිස්සුද? මිනිස්සු. මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් සම්පතක් වෙනවද? දැන් අපි ගත්තොත් එහෙම ඔය පාරේ යනකොට හම්බ වෙනවනේ ගල් ගෙඩි අපේ කකුල් වල හැපෙනවා අපිට සම්පත්ද? නෑ අයිය අපිට ඒක අවශ්‍ය නෑ. හැබැයි මැණික් ගලක් වගේ එකක් අපිට අවශ්‍යයි. නේද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව මත තමයි භෞතික ද්‍රව්‍යයන්ගේ වටිනාකම නැත්නම් භෞතික ද්‍රව්‍ය සම්පතක් බවට පත් වෙන. මිනිසුන්ට අවශ්‍ය දේවල් විතරයි. මිනිසුන්ට අනවශ්‍ය දේවල් සම්පත් වෙන්නේ නැහැ. හරි. ඒ වගේම තමයි අනිත් කාරණාව භෞතික සම්පත් වල වටිනාකම තීරණය වෙන්නේ මිනිස්සු සතු දැනුම සහ කුසලතාවයන් මත. ඕනෑම භෞතික ද්‍රව්‍යක වටිනාකම තීරණය වෙන්නේ මිනිස්සු සතු මොනවා මතද? දැනුම සහ කුසලතාවයන්. මෙහෙම ගමුකෝ මම අර ඉස්සෙල්ලා කිව්නේ මැණික් ගලක්. දැන් මැණික් ගලක් හම්බ වුණොත් ඕගොල්ලන්ට මොකද කරන්න පුළුවන්? මැණික් ගලක් හම්බ වුණොත් එහෙම ඕගොල්ලන්ට මොනවද කරන්න පුළුවන්? මෙතනින් ළමයිට පුළුවන් ඕක පරිස්සමට අරන් තියාගන්න. කට්ටිය කියයි විකුණන්න පුළුවන්. ඔව් විකුණන්න පුළුවන්. විකුණලා සල්ලි අරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්.
හැබැයි විකුණන්න නැතුව තමන්ගේ ළඟ තියාගෙන මුකුත්ම කරන්න පුළුවන්. බෑ. හැබැයි ඕක මැණික් මුදලාලි කෙනෙක් ගත්තම මොකද කරන්නේ? අපි දැන් විකුණන කියමුකෝ. එයා මොකද කරන්නේ? ඔක ලස්සනට ඒකේ දිස්නේ එන පැත්ත එහෙම නැත්නම් ඒකට කියන වාක්කුව කියලා කියනවා. ඒකේ දිස්නේ එන පැත්ත බලනවා. ඒ ආලෝකයේ පරාවර්තනය වෙන පැති බලලා ඒක ලස්සනට කපලා මොකද කරන්නේ? ඔප දානවා. ඔබ දැම්මට පස්සේ ඒකේ වටිනාකම වැඩි වෙනවා. දැන් අර භෞතික ද්‍රව්‍යයේ වටිනාකම තීරණය වුණේ ඒක කපලා උප දැම්මට පස්සේ. ඒතර භෞතික ද්‍රව්‍යයන්ගේ වටිනාකම තීරණය වෙන්නේ පුතේ මිනිස්සු සතුව තියෙන දැනුම සහ කුසලතාවයන් මත. දැන් මැටි ගුලියක් ගන්නකෝ. උක නිකම්ම මැටි ගුලියක් වුණොත් එහෙම ඒකට වටිනාකමක් නැහැ. හැබැයි අපි ඕකෙන් මිනිහෙක්ට පුළුවන් ඕකෙන් වළඳක් නිර්මාණය කරන්න. ඒතර ඒකේ වටිනාකම වැඩි. වළඳකටත් වඩා වළඳක් නිර්මාණය කරන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න. හැබැයි ඕකෙන් පිළිමයක් නිර්මාණය කරොත් එහෙම මූර්තියක් නිර්මාණය කරොත් අර වළඳකට වඩා වටිනාකමක් හම්බ වෙනව නේද? හැබැයි මූර්තියක් නිර්මාණය කරන්න වළඳක් නිර්මාණය කරනවට වඩා වැඩි දැනුමක් කුසලතාවයක් ඕන වෙනවා. එතකොට භෞතික ද්‍රව්‍යයන්ගේ වටිනාකම තීරණය වෙන්නේ මිනිසා සතු මොනව මතද පුතේ? දැනුම සහ කුසලතාවයන් මත. එතකොට වඩාත් වටින්නේ කවුද? මිනිස්සු. හරි. ඊළඟට අනිත් එක තමයි මිනිසා සතු දැනුම සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මිනිසා සතු දැනුම මොකක් කරන්න පුළුවන්ද? සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ බෙදා හරින්න පුළුවන්. මිනිස්සු සතුව තියෙන දැනුම සම්ප්‍රේෂණය කරන්න, බෙදා හරින්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඔන්න මැණික් ගලක් තියෙනවා, තිරිවාණ ගලක් තියෙනවා. දැන් අපිට කාට හරි පුළුවන් ද මෙතන මැණික් ගලේ තියෙන ලක්ෂණ ටික තිරිවාණ ගලට දෙන්න? අර හැරි පොටර් එකේ වගේ මන්තරයක් කියලා හරි දෙපැත්ත මාරු කරන්න පුළුවන්ද? බැහැනේ. හැබැයි අපේ ළමයිට ඔයගොල්ලොන්ට දැන් මං කිව්වා මැණිකක් කපලා උපදානවා කියලා. ජාති මැණික් හා සරණාභරණ අධිකාරියේ මැණික් කැපීමේ පාඨමාලා තියෙනවා. කාර්මික විද්‍යාලෙත් ඒ වගේ පාඨමාලා තියෙනවා. ඒ වගේ පාඨමාලාවක් හැදෑරුවොත් එහෙම ඔයගොල්ලොන්ට පුළුවන් මොකද්ද? මැණික් කපලා උපදාන්න පුරුදු වෙන්න. අන්න මිනිස්සු සතු දැනුම කුසලතාවයන් මොකක් කරන්න පුළුවන්ද පුතේ? සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. බෙදා හරින්න පුළුවන්. අන්න ඒ හින්දා වටිනාම සම්පත මානව සම්පත. ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න මොකටද? දැනුම කුසලතාවයන් ලබා ගන්න. ළමයිට අධ්‍යාපනය දෙන්නේ මොකටද? දැනුම කුසලතාවයන් ගන්න. දැනුම සහ කුසලතාවයන් එකතු වුණාට පස්සේ තමයි මිනිස්සුන්ගේ වටිනාකම තියෙන්නේ. නැත්තම් උඹලා ගෙදරට වෙලා ඔය දින දෙයක් කකා බිබී ගෙදරට වෙලා හිටියොත් ඔයගොල්ලෝ වටිනා සම්පතක් වෙනවද? නෑ. එතකොට වටින්නේ නෑ. මිනිස්සුත් වටිනා සම්පතක් වෙන්න නම් ඒගොල්ලෝ දැනුමෙන් කුසලතාවයන්ගෙන් මොකක් වෙන්න ඕනද? සන්නද්ධ වෙන්න ඕන. හරිද? අන්න මිනිස්සු සතු දැනුම කුසලතා සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ හින්දා වටිනාම සම්පත අපි කියනවා මොකක්ද? මානව සම්පත. හරි. ඒ වගේම තමයි පුතේ මේ මානව සම්පත හැම අවස්ථාවකම සම්පතක් බවට පත් වෙන්නේ නැහැ. හැම අවස්ථාවකම සම්පතක් බවට පත් වෙනවද? නැහැ. මානවයා ගැටලුවක් බවට පත් වෙනවා. මානව සම්පත කියන සම්පත නැත්තම් මිනිස්සු හැමතිස්සෙම සම්පතක් වෙන්නේ නැහැ. මිනිස්සු ගැටලුවක් බවට පත් වෙනවා. මේ මිනිස්සු ගැටලුවක් බවට පත් වෙන විදිය ඉස්සෙල්ලාම ඉදිරිපත් කරේ කවුද? තෝමස් රොබර්ට් මෝල්තස්. මේක කියනවා මෝල්තස් න්‍යාය. මෝල්තස් න්‍යායෙන් තමයි ඉදිරිපත් කරන්නේ. මෝල්තස්. තෝමස් රොබර්ට් මෝල්තස්. මෝල්තස් න්‍යාය. මේකෙන් කියනවා මෝල්තස් න්‍යායයේදී ලෝකයේ ජනසංඛ්‍යාව වැඩි වෙනවලු පුතේ 2 4 8 16 32 64 ආදී විදියට ගුණෝත්තරව වර්ධනය වෙනවා. නැත්නම් ගණිතමය අනුපාතයකට වර්ධනය වෙනවා කියලා කියනවා. හැබැයි ලෝකයේ ආහාර නිෂ්පාදනය වර්ධනය වෙන්නේ පුතේ. ලෝකයේ ආහාර නිෂ්පාදනය වර්ධනය වෙන්නේ මෙහෙම නෙමෙයි. 2
4 6 8 10 12 ඔය විදියට සමාන්තරව ලෝකේ ආහාර නිෂ්පාදනය වැඩි වෙන්නේ සමාන්තරව ජන සංඛ්‍යාව වැඩි වෙන්නේ ගුණෝත්තරව. දැන් මෙතන මොකක්ද වෙන්නේ? ගැටලුවක් නිර්මාණය වෙනවනේ. අපි මෙන්න මෙහෙම හිතමුකෝ. ඔයගොල්ලෝ ඉස්කෝලෙන් යනවා ට්‍රිප් එකක්. හරිද? ට්‍රිප් එක යනවා නේද? අධ්‍යාපන චාරිකා. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ හිතන්නකෝ ළමයි 20යි කියමුකෝ. ළමයි 20ක් ඉන්නව කෑම 20ක් තියෙනවා. ගැටලුවක් තියෙනවද? නෑ. ළමයි 20යි කෑම 20යි කෙනාට එක ගානේ කන්න හම්බ වෙනවා. ඒකින්ද කිසි ගැටලුවක් නෑ. අන්න මෙතනත් ළමයි 40යි කෑම 40යි. ගැටලුවක්ද? නෑ. හරිද? දැන් මේ මෝල්තස් න්‍යායෙන් කියන්නේ ජන සංඛ්‍යාව වැඩි වෙන්නේ ගුණෝත්තරව ආහාර නිෂ්පාදනය වැඩි වෙන්නේ සමාන්තරව. ඊළඟට ඔන්න ළමයි 80ක් ඉන්නවා කෑම 60යි තියෙන්නේ. අන්න ප්‍රශ්නය ආවා. දැන් 20කට මදි. එතකොට ඔය මුරුවරු නම් කරන්නේ ඉතින් අපිත් කරන දේ තමයි. ගෑන් ළමයි ඉන්නවනම් ඒගොල්ලෝ දෙන්නෙත් එක ගානේ විතර දීලා කොල්ලෝ නම් ඉතින් වැඩිපුර කනවනේ කොල්ලොන්ට එක ගානේ දීලා පොඩ්ඩක් වැඩි ෂේප්මන්ට් එකක් ගන්න. හරි. දැන් ළමයි 160ක් විතර ගිහිල්ලා කෑම 80යි තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ දෙන්නට එක ගානේ තමයි තියෙන්නේ. ඔන්න ඕක බෙදලා දෙනවා. ගැටලුව අතිශය උත්සන්න. දැන් මෙතනදි ගැටලුවක් ඒක පොඩ්ඩක් ෂේප් කරගත්ත මෙතෙන්ට එනකොට ගැටලුව දෙගුණ තෙගුණ වෙලා. දැන් ඕක අපි කෑම එක දුන්නට දෙන්නට එක ගානේ දෙනවා කියලා දෙනවා. බලත් එනවා බස් එකේ ඊට පස්සේ කසු කුසු ඇහෙනකොට. එනවා ගික් කරන් එනකොට නම් ආවේ කන්න දෙනවා අරව දෙනවා මේව දෙනවා. දැන් අපි දෙන්නකට එක ගානේ දුන්නේ මේක කාලයක්ද? රයිස් දෙනවා කියලා අරන් ආවේ. අපිට දුන්නේ දෙන්නට එක මාළු පාන් එක ගානේ. ප්‍රශ්න ගොඩයි. ඇයි? සංඛ්‍යාව වැඩි ආහාර අඩුයි. අන්න මෝල්තස් න්‍යායයෙන් මෝල්තස් දක්වන්නේ ජන සංඛ්‍යාව හැමතිස්සෙම සම්පතක් වෙන්නේ නැහැ. ඇයි? ජන සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙනවා ලෝකයේ ආහාර නිෂ්පාදනයේ වර්ධනය වෙන්නේ සෙමින්. හැබැයි පසු කාලීනව මේ ගැටලුව මිනිස්සු තාක්ෂණය මගින් निराකරණය කරගත්තා. හැබැයි පුතේ අදටත් අපි කියනවා ජන සංඛ්‍යාව ගැටලුවක් භෞතික සම්පත් සමග තුලණය වන ජන සංඛ්‍යාවක් තමයි සම්පතක් වෙන්නේ. ඒ කියන්නේ රටක ජන සංඛ්‍යාව සම්පතක් වෙන්නේ භෞතික සම්පත් සමග තුලණය වුණොත්. දැන් අපි හිතමුකෝ ඕගොල්ලෝගේ පන්ති කාමරයක ළමයි 50ක් ඉන්නවා. ගැටලුවක් නෑ. 50කට ඩෙස්පුටු ඉඩකඩ තියෙනවා. හැබැයි ඕකට තව අලුතෙන් ළමයි 5ක් ආවොත් මොකෝ වෙන්නේ? දාන්න ඉඩ නෑ. ඩෙස්පුටු නෑ. අන්න ගැටලුවක් බවට පත් වෙනවා. භෞතික සම්පත් ප්‍රමාණයේ ඉක්මවා ගියපු ජන සංඛ්‍යාවක් මොකක්ද වෙන්නේ පුතේ? ගැටලුවක් බවට පත් වෙනවා. අන්න මතක තියාගන්න මිනිස්සු සම්පතක්. හැබැයි හැමතිස්සෙම මිනිස්සු සම්පතක් වෙන්නේ නෑ. මිනිස්සු සම්පතක් වෙන්නේ භෞතික සම්පත් සමග තුලණය වුණොත්. භෞතික සම්පත් එක්ක සමාන වුණොත් තමයි ජන සංඛ්‍යාව සම්පතක් වෙන්නේ. භෞතික සම්පත් ප්‍රමාණය ඉක්මවා ගියපු ජන සංඛ්‍යාවක් මොකක්ද වෙන්නේ පුතේ? ගැටලුවක් වෙනවා. ඒක ගැටලුවක් වෙනවා. දැන් ඔයගොල්ලෝ පන්තියකට ගිහිල්ලා වුණා. අපි හිතමු ඔයගොල්ලෝ දැන් තමයි පන්ති යනවා ඇතිනේ. පන්තියට යනකොට පන්තියේ ඉඩ නැහැ. අර ඩෙස්වල ලෑල්ලනේ තියෙන ලෑල්ල මෙහෙම යන්තම් පැත්තක් තියාගෙන ඉන්න වෙනවා. ඊළඟ දවසේ උඹලා යනවා. බෑ ඒකට යන්නේ නැහැ. ඒක ඉඩ නැහැනේ. වෙන ඉඩ තියෙන පන්තියක් හොයාගෙන. ඇයි? අන්න භෞතික සම්පත් ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා ජන සංඛ්‍යාව මිස් වෙනවා නම් එතෙන්ට ඒක ගැටලුවක් වෙනවා. අද ලංකාව තුල වෙලා තියෙන්නේ ඒකයි පුතේ. ලංකාවේ මේ වෙනකොට මිලියන 21ක විතර ජන සංඛ්‍යාවක් ඉන්නවා. හැබැයි ලංකාවට දරන්න පුළුවන් ලංකාවේ භූමි ප්‍රමාණයට ගැලපෙන්නේ පුතේ මිලියන 15ක් වගේ. අපි මිලියන 6කින් විතර ලංකාවේ ජන සංඛ්‍යාව වැඩි. ඒකින්ද තමයි අලිමිනිස් ගැටුම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පාරිසරික ගැටලු නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ රටේ
භෞතික සම්පත් ප්‍රමාණය ඉක්මවා ගියපු ජන සංඛ්‍යාවක් තමයි. තේරුණාද? එහෙනම් හැමතිස්සෙම ජන සංඛ්‍යාව සම්පතක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හැම මිනිස්සෙක්ම සම්පතක් වෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. මිනිස්සෙක් සම්පතක් බවට පත් වෙන්නේ පුතේ මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. පළවෙනි එක සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕන. රටකට සම්පතක් වෙන්නේ නිරෝගී පුද්ගලයෙක්. නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් තමයි ජන සංඛ්‍යාව තුල අපි සම්පතක් කියලා සලකන්නේ. බං හැමතිස්සෙම ලෙඩ වෙලා නම් හැමතිස්සෙම ස්පිරිතාලේ නතර කරන්න වෙනවා නම් හැමතිස්සෙම බේත් ගන්න මොන සම්පතක්ද බං මේද? ඒතකොට ඒක ගැටලුවක්. රටක සෞඛ්‍ය වියදම් ඉහළ යනවා. සෞඛ්‍ය සම්පන්න නිරෝගී මිනිස්සු තමයි සම්පතක් වෙන්නේ. රෝගී නම් ඒක ගැටලුවක්. ඒ වගේම තමයි සම්පතක් වෙන්නේ උගත් බුද්ධිමත් ජන සංඛ්‍යාවක්. මෙලෝ හසරක් ඉගෙන ගත්තේ නැති කිසිම දැනුමක් නැති පුජ්‍යලේක් සම්පතක් වෙනවද? නැහැ. ඒ හින්දා තමයි පුතේ ලෝකේ ගොඩාක් රටවල් වල ලෝකේ බොහෝ රටවල් වල සෞඛ්‍ය පහසුකම් ඒ වගේම ආහාර අධ්‍යාපනය මේවා නොමිලේ දෙනද සමහර අය හිතාගෙන ඉන්නවා මේ ලංකාවේ විතරයි අධ්‍යාපනය සෞඛ්‍ය පහසුකම් නොමිලේ දෙන්නේ කියලා. යම් මට්ටමක සත්‍යතාවයක් තියෙනවා. හැබැයි ලෝකේ ඉතා දියුණු රටවල් වල උක ලබා දෙන ක්‍රමවේද තියෙනවා. දැන් නෝර්වේ ස්වීඩනයේ වගේ රටවල් වල ගත්තොත් අවුරුදු 14ක් වෙනකන් ළමයි කියලා සලකනවා. එතකන් සියලුම අධ්‍යාපන සෞඛ්‍ය පහසුකම් සියල්ල නොමිලේ. අධ්‍යාපන සෞඛ්‍ය පහසුකම් සියල්ල නොමිලේ. ඇයි? නිරෝගී සෞඛ්‍ය සම්පන්න ඒ වගේම උගත් කාර්යක්ෂම නැත්නම් කාර්යශූර කුසලතාවයන්ගෙන් යුක්ත ජන සංඛ්‍යාවක් නිර්මාණය කරගන්න. දැන් ඇමරිකාවට ගියාට පස්සේ ඒගොල්ලෝගේ තියෙන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් තියෙනවා. හැම පුජ්‍යලයකටම හැම පුරවැසියෙක්ටම සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හදලා තියෙනවා. හරිද? එතකොට අධ්‍යාපනයත් ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබා දීලා තියෙනවා. දැන් ඔය වෙන රටවල් වල ලංකාවේ විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය විශ්වවිද්‍යාල මට්ටම් දක්වා අධ්‍යාපනය නොමිලේ දීලා තියෙනවා. බැයි ලෝකේ වෙන රටවල් වල ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ දීලා තියෙනවා. එතනින් පස්සේ ඉගෙන ගන්න අයට සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න ක්‍රමවේද නිර්මාණය කරලා තියෙනවා. හරි. ඔන්න එතකොට ලෝකේ එහෙම නැත්නම් රටක වැදගත්ම සම්පත පුතේ මොන සම්පතද? මානව සම්පත. රටක ලෝකේ වැදගත්ම සම්පත වෙන්නේ මානව සම්පත. සියලුම සම්පත් අතර වැදගත්ම සම්පත මානව සම්පත. හැබැයි තෝමස් රොබර්ට් මෝල්තස්ට අනුව හැම අවස්ථාවකම ජන සංඛ්‍යාව සම්පතක් වෙන්නේ නැහැ. ඒ ජන සංඛ්‍යාව වර්ධනය වෙන්නේ ගුණෝත්තරව, ආහාර නිෂ්පාදනය වර්ධනය වෙන්නේ සමාන්තරව. ඔක ආහාර නිෂ්පාදනය කියන එක වර්තමානයට ගැලපෙන්නේ නැති වුණත් අපි කියනවා වර්තමානයේදී සම්පතක් බවට පත් වෙන්නේ භෞතික සම්පත් හා තුලණය වන ජන සංඛ්‍යාවක්. භෞතික සම්පත් එක්ක තුලණය වන ජන සංඛ්‍යාවක් තමයි පුතේ මොකක් වෙන්නේද? සම්පතක් බවට පත් වෙන්නේ. පැහැදිලි? ඒ වගේම ජනයා නැත්තම් මිනිස්සු සම්පතක් බවට පත් වෙන්නේ ඒ මිනිස්සු නිරෝගී සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. ඒ වගේම තමයි දැනුම කුසලතාවයන්ගෙන් යුක්ත වෙන්න ඕන. එතකොට තමයි සම්පතක් බවට පත් වෙන්නේ. හරි. ඒතර ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්නේ මොකටද? දැනුමින් කුසලතාවයන්ගෙන් යුක්ත මානව සම්පතක් බවට පත් වෙන්න. හරිද? ඒ වගේම ඔයගොල්ලන්ට අර පොඩි කාලේ ඉඳන් ප්‍රතිශක්තිකරණ එන්නත් ඔය බෙහෙත් විදින්නේ. ඉන්ජෙක්ෂන් ටික ගහන්නේ. මොකටද? නිරෝගී පුජ්‍යලයක් බිහි කරන්න. හොඳ මානව සම්පතක් නිර්මාණය කරගන්න. රයිට්. එහෙනම් අපි එතනින් එහාට යන් ජන සංඛ්‍යාවේ ගැන කතා කරන්න. හරි. මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා පුතේ. මම ටෙවුට් එකෙත් දාලා තියෙනවා මෙන්න මේ ජන සංඛ්‍යාවේ විවිධ මිනුම් කියලා. ජන සංඛ්‍යාවේ විවිධ මිනුම්. සමහර විට ඔයගොල්ලෝ ඉස්කෝලේදී ඉගෙන ගන්නකොට මේ මිනුම් ටික වෙනම උගන්වන එකක් නැහැ. මේ මිනුම් ටික ඔයගොල්ලන්ට වෙනම උගන්වන එකක් නැහැ. මෙහෙම මිනුම් තියෙනවා කියලා උගන්වන එකක් නැහැ. හරිද? මේක ගුරුවත් පොතේ නෑ. හැබැයි මම මේක උගන්වනවා.
මොකක්ද දන්නවද? දැන් අපි මෙහෙම ගමුකෝ. ඕගොල්ලෝගේ ගෙදර තියෙනවා. ගෙදර තියෙන වැදගත්ම ගෙදර භෞතිකව ගත්තොත් මම කියන්නේ මිනිස්සු ගේ වැදගත්ම කොටස මොකක්ද? ගෙදර තියෙන වැදගත්ම කොටස. ගෙදර ඉදි කරලා තියෙනකොට ඒකේ තියෙන වැදගත්ම කොටස මොකක්ද? අත්තිවාරම, පාදම, ෆවුන්ඩේෂන් එක, ෆවුන්ඩේෂන් එක කියනවා නේද? එක එක වචන තියෙනවා, එක එක පැතිවල. හැබැයි ඔය අත්තිවාරම පේන්න තියෙනවද? ඒක ගෙදරකවත් අත්තිවාරම පේන්නේ නැහැ. ඒක වැහිලා තියෙනවා. හැබැයි මුළු ගේම බර දරාගෙන ඉන්නේ නොසෙල්වි මොකක්ද? අත්තිවාරම. ඒ වගේ තමයි පුතේ මේ පාඩමේ මෙන්න මේ මිනුම් ටික. මේ මිනුම් තමයි මේ පාඩමේ පදනම. මේ පාඩම පුරාම මිනුම් නොකිය හැම තැනකදීම මිනුම් එනවා. හැම තැනකදීම මේ මිනුම් ටික එනවා. හැබැයි මිනුම් කියලා නෑ. අර මම මේක ඉස්සෙල්ලා දෙන්නේ අපිට මේ පාඩම ඉගෙනගෙන යන්න ඉදිරියේදී අවබෝධ කරගන්න පහසුයි මේ මිනුම් ටික ඉස්සෙල්ලා අවබෝධ කරගෙන හිටියම. දැන් සමහර විට කියන්න පුළුවන් ගුරුවත් පුතේ නැත්තම් විභාග. එහෙමත් නෑ. ගිය අවුරුද්දේ පේපර් එක අරගෙන බලන්න. ගිය අවුරුද්දේ පේපර් එකේ අහලා තියෙන උපත් අනුපාතිකයේ අඩු කුමක්ද? කොහෙවත් උපත් අනුපාතිකය කියලා උගන්වන්නේ නෑ. වෙනම මාතෘකාවක් දීලා නෑ හැබැයි පේපර් එකේදී අහුවා. ඇයි? මං කිව්ව මේ පාඩම පුරාවට අපිට ඉගෙන ගන්න තියෙන මේ මිනුම් මේකේ පදනම හැංගිලා තියෙනවා. ඒ හින්දා මං ඒක ඉස්සෙල්ලම පොඩ්ඩක් එළියට අරගෙන අපි මේ මිනුම් ටික ඉගෙන ගන්නවා. ඔන්න පළවෙනි මිනුම මොකද්ද? උපත් අනුපාතිකය. මොකද්ද? උපත් අනුපාතිකය. මොකද්ද පුතේ මේ උපත් අනුපාතිකය කියලා කියන්නේ? ඔන්න උපත් මගින් රටක ජනසංඛ්‍යාවට මොකක්ද වෙන්නේ? රටට වෙන්න පුළුවන්, ලෝකයට වෙන්න පුළුවන්. ජනසංඛ්‍යාවට කොටසක් එකතු වෙනවා. ජනසංඛ්‍යාවට අලුතෙන් කොටසක් එකතු වෙන්නේ මොනවා මගින්ද පුතේ? උපත් මගින්. උපත් මගින් ජනසංඛ්‍යාවට කොටසක් ඒකරාශී වීම, එකතු වීම සිද්ධ වෙනවා. දැන් මේ උපත් පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට ලෝකයේ රටවල් සංසන්දනය කරන්න ඕන. ඒතර රටවල් සංසන්දනය කරනකොට ඉන්දියාවේ උපත් ලක්ෂ 10යි ලංකාවේ උපත් ලක්ෂයයි අරගෙන හිම සංසන්දනය කරන්න බෑ. අපහසුයි. ඉලක්කම් වලින් ගත්ත මේක ලොකු වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි අන්න ඒක වඩාත් සරල කරගන්න අපි ඒකට යොදා ගන්නවා මොකක්ද? උපත් අනුපාතිකය. අපි ඒකට යොදා ගන්නවා මොකක්ද? උපත් අනුපාතිකය. මොකද්ද මේ උපත් අනුපාතිකය කියන්නේ? උපත් අනුපාතිකය. උපත් අනුපාතිකය කියන්නේ යම් නිශ්චිත වර්ෂයක සිදු වූ සජීවී උපත් සංඛ්‍යාව. සජීවී උපත් කියලා කියන්නේ දැන් ඔන්න අහලා තියෙන මලදරු උපත් ඉපදෙනකොටම මැරෙනවා. මැරිලා. ඉපදෙනකොටම මැරිලා කියන්නේ ඉපදෙනකොටම මේ දරුවා මිය ගිහිල්ලා. අපි ඒවට කියන්නේ මලදරු උපත්. ඒව ගණන් ගන්නෙ නෑ. අන්න නිශ්චිත වර්ෂයක සිදු වූ සජීවී උපත් සංඛ්‍යාව ගණනය කරනවා එම වර්ෂයේ මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් 10ට අගයක් විදියට. ඒ කියන්නේ යම් කිසි රටක නිශ්චිත වර්ෂයක සිදු වුණු සජීවී උපත් සංඛ්‍යාව එම වර්ෂයේ මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන්, ඒ කියන්නේ ජූනි 30 වෙනිදා ජීවත් වෙච්ච ජනසංඛ්‍යාවෙන් 10ට අගයක් විදියට ගණනය කරනවා. 10ට අගයක් විදියට ගණනය කරාම අපි ඒකට කියනවා මොකක්ද? උපත් අනුපාතිකය. එහෙම නැත්නම් දල උපත් අනුපාතිකය. උතර දල උපත් අනුපාතික කියන්නේ යම් නිශ්චිත වර්ෂයක සිදු වූ සජීවී උපත් සංඛ්‍යාව එම වර්ෂයේ මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් 10ට අගයක් ලෙස ගණනය කරාට පස්සේ අපි ඒකට කියනවා මොකක්ද? දල උපත් අනුපාතිකය. මොකක්ද? දල උපත් අනුපාතිකය කියලා. පැහැදිලි? right. ඊළඟට උපත් ශීඝ්‍රතාවය. බලන්න පුතේ
උපත් අනුපාතිකයේ සහ උපත් ශීඝ්‍රතාවයේ වෙනස. උපත් අනුපාතිකයේ සහ උපත් ශීඝ්‍රතාවයේ වෙනස බලන්න පුතේ. මොකද්ද බලන්න උපත් අනුපාතිකයේ සහ උපත් ශීඝ්‍රතාවයේ වෙනස? උපත් ශීඝ්‍රතාවය පොඩ්ඩක් එක පේනවද පුතේ මේ කෙලවරම බෝඩ් එකේ? පුතේ මේ බෝඩ් එකේ කෙලවර ඕගොල්ලන්ට පේනවද? කවුරුත් කතා කරන්නේ මටම බලන්න වෙනවා බෝඩ් එකේ කෙලවර පේනවද නැද්ද කියලානේ. බෝඩ් එකේ කෙලවර පේනවද? Recording in progress. නෑනේ. නෑනේ. දෙන්නේ. එන? නැහැ. මට තේරුණා එක පේන්නේ නැහැ කියලා. හරි. ඉස්සෙල් ටික වලනේ මේකේ තමයි. හරි. එතකොට දැන් පේනව නේද පුතේ? හරි අපි ඉස්සෙල් මිනුමට යන්න. දැන් ඉස්සෙල් එකේදී තියෙනවා මොකක්ද? ඔන්න උපත් අනුපාතිකය ගණනය කරන්නේ 18 අගයක් විදියට. පේනවනේ කෙලවර. ඊට පස්සේ හරි දැන් පේනවනේ. එහෙනම් මොනවා හරි බෝඩ් එකේ පේන්නේ නැත්නම් එක්ක මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් අහන්න මයික් එක ඔන් කරලා කතා කරන්න. ගැටලුවක් නැහැ. හොඳේ. හරි. ඔන්න උපත් ශීඝ්‍රතාවය. උපත් ශීඝ්‍රතාවයේ සහ අනුපාතිකයේ වෙනස මොකක්ද? බලන්න. උපත් අනුපාතිකයේ සහ උපත් ශීඝ්‍රතාවයේ වෙනස මොකද්ද පුතේ? උපත් අනුපාතිකයේදී ගණනය කරන්නේ මොකේටද? 18 අගයක් විදියට. උපත් ශීඝ්‍රතාවයේදී ගණනය කරන්නේ කීයට අගයක් විදියටද? 100ට අගයක් විදියට තමයි ගණනය කිරීම සිද්ධ කරන්නේ. එතකොට උපත් ශීඝ්‍රතාවය කියන්නේ යම් නිශ්චිත වර්ෂයක සිදු වූ සජීවී උපත් සංඛ්‍යාව එම වර්ෂයේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් 100ට අගයක් විදියට 100ට අගයක් විදියට ගණනය කරාට පස්සේ අපි ඒක හඳුන්වනවා මොකක් කියලාද? උපත් ශීඝ්‍රතාවය. ඒක හඳුන්වනවා මොකක් කියලාද? උපත් ශීඝ්‍රතාවය කියලා හඳුන්වනවා. පැහැදිලිද? එතකොට උපත් අනුපාතිකය කියලා කිව්වේ 18 අගයක් විදියට ගණනය කරාම උපත් ශීඝ්‍රතාවය කියලා කිව්වේ 100ට අගයක් විදියට ගණනය කරාට පස්සේ. රයිට්. ඊළඟට මරණ අනුපාතිකය. මොකද්ද පුතේ මරණයක් කියලා කියන්නේ? මරණයක්. මරණව කියලා කියන්නේ මොකක්ද? මරණයක්. මොකද මරණයක් කියලා කියන්නේ? මරණයක් කියන්නේ මොකද්ද? කෝ අදහසක් නැද්ද මරණයක් ගැන? මොකද්ද පුතේ මරණයක් කියන්නේ? මැරෙන එක. හරි. දැන් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය වැඩසටහන ඒගොල්ලෝ මරණය කියන එක නිර්වචනය කරනවා ඕනෑම ජීවියෙක් උපතින් පසුව ප්‍රාණය නිරුද්ධ වීම කියලා. උපතින් පස්සේ ඉපදෙන්න ඉස්සෙල්ලා මැරෙන්න විදියක් නැහැ. තේරුණාද? උපතින් පසු ප්‍රාණය නිරුද්ධ වීම. ප්‍රාණය නිරුද්ධ වීම හඳුන්වනවා මොකක්ද? මරණයක්. උපතින් පස්සේ ඕනෑම අවස්ථාවක යම් ජීවියෙක් උපතින් පසු ඕනෑම අවස්ථාවක ප්‍රාණය නිරුද්ධ වීම අපි හඳුන්වනවා මොකද්ද? මරණයක්. එතකොට මරණ සංඛ්‍යාව මරණ අනුපාතිකයේ ගණනය කරන්නේ කොහොමද? යම් වර්ෂයක සිදු වූ මරණ සංඛ්‍යාව එම වර්ෂයේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් 18 අගයක් ලෙස ගණනය කරනවා. එම වර්ෂයේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් කීයට අගයක් විදිහද පුතේ?
18 අගයක් ලෙස ගණනය කරාට පස්සේ අන්න අපිට ලැබෙනවා මොකක්ද? දල මරණ අනුපාතිකය. මොකක්ද ලැබෙන්නේ? දල මරණ අනුපාතිකය අපිට ලැබෙනවා. හරි. ඊළඟ මරණ ශීඝ්‍රතාවය. දැන් ඉස්සෙල්ලා දල උපත් අනුපාතිකය සහ දල උපත් ශීඝ්‍රතාවය ඒ වගේමයි මෙතන. අනුපාතික ගණනය කරන්නේ පුතේ 18 අගයක් විදියට, ශීඝ්‍රතාවයන් ගණනය කරන්නේ 100ට අගයක් විදියට. තේරුණාද? අනුපාතික ගණනය කරන්නේ 18 අගයක් විදියට, ශීඝ්‍රතාවයන් ගණනය කරන්නේ 100ට අගයක් විදියට. හරි. අන්න මරණ ශීඝ්‍රතාවය කියනවා යම් නිශ්චිත වර්ෂයක සිදු වූ මරණ සංඛ්‍යාව එම වර්ෂයේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් කීයට අගයක් විදියටද 100ට අගයක් විදියට ගණනය කරාට පස්සේ ඒක හඳුන්වනවා මොකක්ද? මරණ ශීඝ්‍රතාවය කියලා. හරි. මරණ ගැන ඉගෙන ගන්නකොට තවත් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. මොකක්ද? ලදරු මරණ අනුපාතිකය. මොකද්ද ලදරු මරණ අනුපාතිකය කියලා කියන්නේ? ලදරු මරණය. කාටද පුතේ ලදරුවෙක් කියලා කියන්නේ? කවුද ලදරුවෙක් කියලා කියන්නේ? කවුද පුතේ ලදරුවෙක් කියලා කියන්නේ? කවුද ලදරුවෙක් කියලා කියන්නේ? ලදරුවෙක් කියන්නේ කාටද පුතේ? ලදරුවෙක්. ලපටි දරුවෙක්. එහෙමද? පුතේ ලදරුවෙක් කියලා කියන්නේ අවුරුදු කීයට වඩා අඩු නන්ද වැඩි නන්ද? අපි ලදරුවෙක් කියලා කියන්නේ පුතේ අවුරුදු 1ට වඩා අඩු ළමයෙක්. තේරුණාද? අවුරුදු 1ට වඩා අඩු ළමයෙක්ට තමයි අපි කියන්නේ ලදරුවෙක්. ලදරුවෙක් කියන්නේ අවුරුදු 1ට වඩා අඩු ළමයෙක්. ඒතර ලදරු මරණයක් කියලා කියන්නේ මෙන්න මේ අවුරුදු 1ට වඩා අඩු ළමයෙකුගේ සිදුවන මරණයක්. අවුරුදු 1ට වඩා අඩු ළමයෙක්ගේ සිදුවන මරණයක් අපි හඳුන්වනවා මොන මරණයක් කියලාද? ලදරු සීතල වැඩි දරා ගන්න. හරි. අවුරුදු 1ට වඩා අඩු ළමයෙක්ගේ සිදුවන මරණයක් අපි කියනවා මොකක්ද? ලදරු මරණයක් කියලා. ලදරු මරණයක්. එතකොට මේ ලදරු මරණ ගණනය කරන්නේ පුතේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවට නෙමෙයි. ඒක එතකොට සාර්ථක නෑනේ. ලදරු මරණ ගණනය කරන්නේ පුතේ මොකේටද? යම් වර්ෂයක කී දෙනෙක් ඉපදුනාද? ඉපදිච්ච ළමයිගෙන් කී දෙනෙක් මැරිලාද අවුරුදු 1ට වඩා අඩුවෙන්? අන්න යම් වර්ෂයක සිදු ලදරු මරණ සංඛ්‍යාව එම වර්ෂයේ සිදු වෙච්ච සජීවී උපත් සංඛ්‍යාවෙන් 1000කට අගයක් විදියට ගණනය කරනවා. අපි ඒකට කියනවා මොකක්ද? ලදරු මරණ අනුපාතිකය. ලදරු මරණ අනුපාතිකය කියලා හඳුන්වනවා. හරිද? right. ඊළඟට මාතෘ මරණ. මොකද්ද මාතෘ මරණයක් කියලා කියන්නේ? මාතෘ මරණයක්. මොකද්ද පුතේ මාතෘ මරණයක් කියලා කියන්නේ? මාතෘ මරණයක්. අම්ම කෙනෙක් මැරෙන එකද? මවක් මිය යෑම මාතෘ මරණයක්ද? අම්ම කෙනෙක් මැරෙනවා. ඒක මාතෘ මරණයක් වෙනවද? ඔන්න අවුරුදු 90ක් ආයු වලඳා දැන් පහුගිය දවසේ ලතාවල් පොළන. ළමයි ඉන්නවනේ. අම්ම කෙනෙක්නේ. ඒක මාතෘ මරණයක් නෑ. මාතෘ මරණයක් වෙන්න නම් පුතේ මෙන්න මෙහිම වෙන්න ඕනේ. දරු ප්‍රසූතියේදී හෝ ඉන් ඇතිවන අතුරු ආබාධයක් හේතුවෙන් මවක් මිය යෑම. ඒ කියන්නේ අම්මා කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා හරි වයසට ගිහිල්ලා හරි වෙන මොකක් හරි ලෙඩ රෝගයක් මත මැරුණොත් ඒක
ලදරු මරණයක් වෙන්නේ. මේ මාතෘ මරණයක් වෙන්නේ නෑ. මාතෘ මරණයක් වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? දරු ප්‍රසූතියේදී හෝ ඉන් ඇතිවන අතුරු ආබාධයක් හේතුවෙන් මොකක් වෙන්න ඕනද? මව මිය යන්න ඕන. දරු ප්‍රසූතියේදී හෝ ඉන් ඇතිවන අතුරු ආබාධයක් හේතුවෙන් මවක් මිය ගියොත් තමයි අපි මොකක්ද කියන්නේ? ලදරු මරණයක් කියලා හඳුන්වන්නේ. ලදරු මරණයක්. එතකොට අන්න මේ ලදරු මරණය නෙවෙයි මාතෘ මරණයක් කියන්නේ. දරු උපතකදී හෝ ඉන් නැතිවන අතුරු ආබාධයක් හේතුවෙන් මවක් මිය ගියොත් තමයි අපි මාතෘ මරණයක් කියලා කියන්නේ. එතකොට මාතෘ මරණ අනුපාතිකයේ ගණනය කරන්නේ යම් වර්ෂයක සිදු වූ මාතෘ මරණ සංඛ්‍යාව එම වර්ෂයේ සජීවී උපත් සංඛ්‍යාවෙන් බලන්න පුතේ කීයකටද ගණනය කරන්නේ? ලක්ෂයකට අගයක් විදියට. කීයකට අගයක් විදියට ගණනය කරන්නේ? ලක්ෂයකට. ඇයි මේක ලක්ෂයකට විතර ගණනය කරන්නේ? මේක ඊටා කලාතුරකින් සිදුවන සිදුවීමක් හින්දා තමයි මේක ලක්ෂයකට අගයක් විදියට ගණනය කිරීම සිද්ධ කරන්නේ. ලක්ෂයකට අගයක් විදියට ගණනය කරන්නේ මේක ඊටා කලාතුරකින් සිදුවන සිදුවීමක් හින්දා. පැහැදිලි නේද? හරි. ඊළඟට ස්වභාවික වර්ධනය. ඔන්න ඊළඟ මිනුම ස්වභාවික වර්ධනය. මොකද්ද පුතේ මේ ස්වභාවික වර්ධනය කියලා කියන්නේ? ස්වභාවික වර්ධනය. ඒ කියන්නේ ජනසංඛ්‍යාවක් ස්වභාවිකවම වැඩි වෙන්න පුළුවන්. කොහොමද? උපත් වලින්. දැන් උපත් වලින් ජනසංඛ්‍යාවට එකතු වෙනවා. මරණ වලින් ජනසංඛ්‍යාවෙන් අඩු වෙනවා. අන්න එතකොට ස්වභාවික වර්ධනය කියන්නේ මෙන්න මේ උපත් සහ මරණ අතර වෙනස. උපත් සහ මරණ අතර වෙනස අපි කියනවා ස්වභාවික වර්ධනය. මේ ස්වභාවික වර්ධනය පුතේ ධනාගයක් ගන්නත් පුළුවන්, ඍණාගයක් ගන්නත් පුළුවන්. ස්වභාවික වර්ධනය මොනාගයක්ද වෙන්න පුළුවන්? ධනාගයක් ගන්නත් පුළුවන්, ඍණාගයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔන්න A කියලා රටක් තියෙනවා. ඒ රටේ උපත් 100ක් සිද්ධ වෙනවා. ඒ රටේ මරණ 80ක් සිද්ධ වෙනවා. දැන් ඒ කියන රටේ ජනසංඛ්‍යාව කීයකින්ද වැඩි වෙලා තියෙන්නේ? උපත් 100යි මරණ 80යි. ජනසංඛ්‍යාව කීයකින්ද? 20කින් වැඩි වෙලා තියෙනවා. උපත් සහ මරණ අතර වෙනස. අපි ගමුකෝ ඔන්න තව රටක්. ඒ රට B. මේ B කියන රටේ උපත් 100ක් සිද්ධ වෙනවා. මරණ 120ක් සිද්ධ වෙනවා. ජනසංඛ්‍යාව කීයකින්ද වැඩි වෙලා තියෙන්නේ? උපත් 100යි මරණ 120යි. ජනසංඛ්‍යාව වර්ධනය වෙලා තියෙන්නේ ඍණ 20කින්. ජනසංඛ්‍යාව අඩු වෙලා. හරිද? දැන් අන්න යම් කිසි රටක ජනසංඛ්‍යාවේ උපත් ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය අඩු වුණොත් ස්වභාවික වර්ධනය මොනාගයක්ද ගන්න පුතේ? ධනාගයක් ගන්න. උපත් ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය වැඩි වුණොත් ස්වභාවික වර්ධනය ධනගයක්. උපත් ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය වැඩි වුණොත් ස්වභාවික වර්ධනය මොනාගයක්ද ගන්නේ? ඍණාගයක්. ඒතර අපි මේකට කියනවා ධන ස්වභාවික වර්ධනයක්, මේකට කියනවා ඍණ ස්වභාවික වර්ධනයක් කියලා. පැහැදිලිද? අන්න එතකොට ස්වභාවික වර්ධන අනුපාතිකය අපි ගණනය කරන්නේ කොහොමද? උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව. ඒ කියන්නේ යම් කිසි රටක නිශ්චිත වර්ෂයක සිදුවෙච්ච උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව මොකද කරන්නේ? අඩු කරනවා. උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව මොකද කරන්නේ? අඩු කරනවා. අඩු කරලා මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් 10ට අගයක් විදියට ගණනය කරනවා. 10ට අගයක් විදියට ගණනය කරාට පස්සේ අන්න අපිට එනවා මොකද්ද පුතේ? ස්වභාවික වර්ධන අනුපාතිකය. ඒතර මේ ස්වභාවික වර්ධන අනුපාතිකය ධනාගයක් ගන්න පුළුවන්, ඒ වගේම ඍණ අගයක් ගන්නත්
පුළුවන්. ධනාගයක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඍණාගයක් ගන්නත් පුළුවන්. ධනාගයක් ගන්නත් පුළුවන් ස්වභාවික වර්ධන අනුපාතිකය. ඍණාගයක් ගන්නත් පුළුවන්. ධනාගයක් ගන්න දැන් ලංකාවේ 0.5යි. ඒත් ධනාගයක්. ජපානයේ ඍණාගයක් තියෙනවා. අන්න ඇතැම් රටවල් වල ගොඩාක් ඔය සංවර්ධිත රටවල් වල මේක ඉතා අඩු මට්ටමක එහෙම නැත්නම් ඍණාගයකටපත් වෙලා තියෙනවා. හරිද? ඔන්න ස්වභාවික වර්ධන අනුපාතිකය. ඊළඟට ස්වභාවික වර්ධන ශීඝ්‍රතාවය අපේ දරුවෝ දන්නව දැන් ශීඝ්‍රතාවයක සහ අනුපාතිකයක වෙනස. දැන් දන්නවනේ ශීඝ්‍රතාවයක සහ අනුපාතිකයක වෙනස දන්නවා. ශීඝ්‍රතාවයක් ගණනය කරන්නේ 100ට අනුපාතිකයක් ගණනය කරන්නේ 1000ට. එහෙමනේ. එතකොට ස්වභාවික වර්ධන අනුපාතිකය කියන්නේ යම් කිසි රටක නිශ්චිත වර්ෂයක සිදු වූ උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු කරලා මොකද කරන්නේ? උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු කරලා මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් 1000ට අගයක් විදිහට ගණනය කරාට පස්සේ ඒකට කියනවා ස්වභාවික වර්ධන අනුපාතිකය කියලා. උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු කරලා මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් 100ට අගයක් විදිහට ගණනය කරාට පස්සේ ඒකට කියනවා ස්වභාවික වර්ධන මොකක් කියලාද? ශීඝ්‍රතාවය කියලා හඳුන්වනවා. පැහැදිලි නේද? right. ඊළඟට ඊළඟ එක මොකද්ද? සංක්‍රමණික වර්ධන. සංක්‍රමණ වර්ධන අනුපාතිකය. සංක්‍රමණික වර්ධන අනුපාතිකය මොකද්ද? ඔන්න ජන සංඛ්‍යාවක් යම් කිසි රටක ජන සංඛ්‍යාවේ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් තවත් ප්‍රධාන සාධකයක් තමයි මොකද්ද පුතේ? සංක්‍රමණ. යම් කිසි රටක ජන සංඛ්‍යාවේ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් තවත් සාධකයක් තමයි සංක්‍රමණ. දැන් මෙතනදී මම සංක්‍රමණ කියන එක ගොඩාක් විස්තරාත්මකව කතා කරන්න යන්නේ නැහැ. ඇයි සංක්‍රමණ කියන කාරණාව අපි ගොඩක් විස්තරාත්මකව කතා කරන්න යන්නේ නැහැ. හේතුව මොකද? මේ පාඩමේ අපිට අවසානයේ තියෙනවා සංක්‍රමණ කියලා. අවසාන හරියදී තියෙන අවසානදී නෙමෙයි අවසාන කෙලවරට විතර යනකොට සංක්‍රමණ කියලා වෙනමම මාතෘකාවක් තියෙනවා කතා කරන්න. සාමාන්‍ය ඔන්ලයින් පන්තියේ පැය දෙකකින් කතා කරලා ඉවර කරන්න බැරි තරම් පුළුල් මාතෘකාවක් තියෙනවා. හරිද? පුළුල් මාතෘකාවක් තියෙනවා සංක්‍රමණ ගැන. හරි. එතකොට සංක්‍රමණයක් කියලා කියන්නේ යම් කිසි රටකින් ජන සංඛ්‍යාව වෙනත් රටකට යනවා. එහෙම නැත්නම් වෙනත් රටකට එනවා. යම් රටකින් ජන සංඛ්‍යාව වෙනත් රටකට එන එකට කියනවා අපි මොකක්ද? ආගමන. එන එකට කියනවා මොකද්ද? ආගමන. යන එකට කියනවා මොකද්ද? විගමනය කියලා. එන එකට කියන්නේ ආගමන, යන එකට කියන්නේ මොකද්ද? විගමන. ඒතර සංක්‍රමණික වර්ධනය කියලා කියන්නේ මෙන්න මේ ආගමන සහ විගමන අතර මොකද්ද පුතේ වෙනස? ආගමන සහ විගමන අතර වෙනසට අපි කියන මොකක්ද? සංක්‍රමණික වර්ධනය. මේකත් පුතේ ධනාගයක් ගන්නත් පුළුවන්, ඍණාගයක් ගන්නත් පුළුවන්. මම ඉස්සෙල්ල කිව්ව විදිහට A කියලා රටක් තියෙනවා කියමුකෝ. ඒ රටට ආගමනය වෙන තැන් වලින් එනවා 100ක් කියලා හිතන්න. වෙන රටකේ 100ක්. මේ රටෙන් යනවා විගමනය වෙනවා 60ක්. එතකොට කීයක් ඉතුරු වෙලාද? 40ක් ඉතුරු වෙලා. අන්න සංක්‍රමණික වර්ධනය ධනයි. ඔන්න තව රටක් තියෙනවා කියලා හිතන්න. දැන් ලංකාව වගේ රටක්. දැන් මේකට උදාහරණ කොරියාව වගේ රටවල් ගත්තොත්, දකුණු කොරියාව වගේ රටවල් ගත්තොත් සංක්‍රමණික වර්ධනය ධනයි. උතුරු ඇමරිකාව ගත්තොත් සංක්‍රමණික වර්ධනය ධනයි. ඊළඟට B කියන රටට එනවා 100ක්. හරිද? ඒ රටෙන් යනවා 150ක්. දැන් මොකද වෙන්නේ? ඍණ 50යි. එන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා. ඒතර මේ ඒ කියන රටේ තියෙන්නේ
ධන සංක්‍රමණික වර්ධනයක්. B කියන රටේ තියෙන්නේ ඍණ සංක්‍රමණික වර්ධනයක්. සංක්‍රමණික වර්ධනය ධන වෙන්නත් පුළුවන්, සංක්‍රමණික වර්ධනය ඍණ වෙන්නත් පුළුවන්. සංක්‍රමණික වර්ධනය ධන වෙන්නත් පුළුවන්, සංක්‍රමණික වර්ධනය ඍණ අගයක් ගන්නත් පුළුවන්. ධන සංක්‍රමණික වර්ධනයක් තියෙනකොට, ඒතර ධන අගයක් තියෙනකොට අපි ඒකට කියන්නේ ධන සංක්‍රමණික වර්ධනය කියලා. ඍණ අගයක් තියෙනකොට ඒකට කියනවා ඍණ සංක්‍රමණික වර්ධනය කියලා. හරිද? එතකොට මේක ගණනය කරන්නේ කොහොමද? ආගමන සහ විගමන යම් කිසි රටක නිශ්චිත වර්ෂයක සිදු වෙච්ච ආගමන ආපු ප්‍රමාණයෙන් විගමනය ගියපු ප්‍රමාණය අඩු කරලා මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් කීයට අගයක් විදියටද 18 අගයක් විදියට ගණනය කිරීම සිද්ධ කරනවා. ගණනය කිරීම සිද්ධ කරාට පස්සේ අපි ඒකට කියනවා මොකක්ද? සංක්‍රමණික වර්ධන අනුපාතිකය. සංක්‍රමණික වර්ධන අනුපාතිකය කියලා හඳුන්වනවා. right. හරි. ඊළඟට තියෙනවා ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය. දැන් ඔන්න අපි ජනසංඛ්‍යාව සම්බන්ධයෙන් කතා කරා ඉස්සෙල්ලා ස්වභාවික වර්ධනය. ස්වභාවික වර්ධනය කියලා කිව්වේ මොකද්ද? උපත් සහ මරණ අතර වෙනස. ස්වභාවික වර්ධනය කියලා කිව්වේ මොකක්ද? උපත් සහ මරණ අතර වෙනස ස්වභාවික වර්ධනය. සංක්‍රමණික වර්ධනය කියලා කිව්වා. මොකද සංක්‍රමණික වර්ධනය කියලා කිව්වේ? ආගමන සහ විගමන අතර වෙනස. දැන් පුතේ යම් කිසි රටක ජනසංඛ්‍යාව තීරණය වෙනකොට තීරණය වීමේදී මෙන්න මේ සාධක දෙකම බලපානවා. ඒ කියන්නේ දැන් ලංකාවේ ජනසංඛ්‍යාව තීරණය වෙනකොට බලපානවා මොකක්ද? ස්වභාවික වර්ධනය. ලංකාව තුල උපත් කීයක් සිද්ධ වෙනවද? මරණ කීයක් සිද්ධ වෙනවද? ඒ අතර වෙනස කොච්චරද? අන ස්වභාවික වර්ධනයේ ලංකාව ජනසංඛ්‍යාවට කොටසක් එකතු වෙනවා. ඒ වගේම ලංකාවට වෙන කොතනින් හරි එනවද? ආගමන කොච්චරද? ලංකාවෙන් විගමන කොච්චරද? ඒ අතර වෙනස කොහොමද? ඔන්න ඔය සාධක දෙක මත තමයි පුතේ ජනසංඛ්‍යාවක් මොකක්ද වෙන්නේ? තීරණය වෙන්නේ. අපි ඒකට කියනවා මොකක්ද? ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය. ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය. ඒක ගණනය කරන්නේ කොහොමද? යම් කිසි රටක නිශ්චිත වර්ෂයක සිදුවෙච්ච ස්වභාවික වර්ධනය. දැන් අපි හිතමුකෝ අර A කියන රටේ ස්වභාවික වර්ධනය 20යි. ඒකට එකතු කරන්න හෝ අඩු කරන්න මෙන්න මේ තියෙන ධන හෝ ඍණ. ධන හෝ ඍණ සංක්‍රමණික වර්ධනය. අපි හිතමුකෝ සංක්‍රමණික වර්ධනය තියෙන්නේ 10ක්. ඒක ධනාගයක් කියලා. එහෙමනම් අපි මේ 20ට මේ 10 මොකද කරන්නේ? එකතු කරනවා. හැබැයි අපි හිතමුකෝ ස්වභාවික වර්ධනයේ 20යි සංක්‍රමණික වර්ධනයේ ඍණ 10යි. දැන් මොකද වෙන්නේ මෙතන? පොඩි කාලේ ඉගෙන ගන්න තියෙනව නේද? දැන් හැබැයි පොඩි කාලේ නයි කියන එක තියෙනවා ඍණයි ධන කියලා. හැබැයි මෙතන ඍණාගයක් තියෙන මෙතන ධන තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙතන මේක අඩු කරනවා. නේද? මෙතන ධන මෙතන ධනයි ඍණයි තියෙනවා නම් ඍණ අඩු කරනවා. නේ? ඒතර මේ අගය ධනයි මේ අගය ඍණයි. ඒතර අන්න ඍණ අගයක් විදියට ගන්න. නැත්නම් අඩු කිරීම සිද්ධ කරනවා. ඒකයි මෙතන ධන හෝ ඍණ කියලා කියන්නේ. යම් කිසි රටක එතකොට ස්වභාවික වර්ධනයේට සංක්‍රමණික වර්ධනය එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් පස්සේ මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් 18 අගයක් විදියට ගණනය කරාට පස්සේ අපි ඒකට කියනවා ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය කියලා. හරි. ඒතර ශීඝ්‍රතාවය කියන එක දැන් ළමයි දන්නවා. අනුපාතිකය කියන්නේ හැමතිස්සෙම 1000කට ගණනය කරන්නේ. ශීඝ්‍රතාවයේදී අපි ගණනය කරන්නේ 100ට අගයක් විදියට. ඒ කියන්නේ යම් කිසි රටක ස්වභාවික වර්ධනයේට සංක්‍රමණික වර්ධනය එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් පස්සේ මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවේ 100ට අගයක් විදියට ගණනය කරාම අපි ඒකට කියනවා ස්වභාවික වර්ධන ජනසංඛ්‍යා වර්ධන ශීඝ්‍රතාවය කියලා. right. හරි. ඊළඟට තියෙනවා තවත් වැදගත් මිනුමක් සාපල්‍යතාවය.
මොකද්ද පුතේ මේ සාපල්‍යතාවය කියලා කියන්නේ? සාපල්‍යතාවය මේ රටක ජනසංඛ්‍යාව සම්බන්ධයෙන් වගේම රටක ආර්ථික සමාජීය මට්ටම් මනින නැත්නම් ආර්ථික සමාජීය තත්ත්වයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මිනුමක් තමයි පුතේ මේ මොකද්ද සාපල්‍යතාවය කියලා කියන්නේ. සාපල්‍යතාවය කියලා කියන්නේ පුතේ කාන්තාවන්ට ළමුන් ලැබීමේ ඇති හැකියාව. සාපල්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? කාන්තාවන්ට ළමුන් ලැබීමේ ඇති හැකියාව. කාන්තාවන්ට ළමුන් ලැබීමේ ඇති හැකියාව අපි හඳුන්වනවා මොකක්ද? සාපල්‍යතාවය. එතකොට මේ සාපල්‍යතාවය කොහොමද ගණනය කරන්නේ? යම් වර්ෂයක සිදු වූ සජීවී උපත් සංඛ්‍යාව. ඒ කියන්නේ යම් කිසි රටක නිශ්චිත වර්ෂයක සිදුවෙච්ච සජීවී උපත් සංඛ්‍යාව. අපි කාන්තාව හැමෝම මේකට යොදාගන්නේ නැහැ. පුතේ ජීව විද්‍යාත්මකව දරුවෙක් බිහි කරන්න පුළුවන් වයස කියලා හඳුන්වන්නේ අවුරුදු 15ත් 45ත් අතර වයස. අන්න ඒ හින්දා අපි මේකට යොදාගන්නේ අවුරුදු 15ත් 45ත් අතර කාන්තාවන් ප්‍රමාණය. එතකොට යම් වර්ෂයක සිදු වූ සජීවී උපත් සංඛ්‍යාව අවුරුදු 15ත් 45ත් අතර කාන්තාවන් ප්‍රමාණයෙන් 10ට අගයක් විදිහට ගණනය කරනවා. දැන් ලංකාවේ නම් ඕක ගණනය කරාට පස්සේ එන්නේ අගේ 2.2. ඒ කියන්නේ එක් කාන්තාවකට ළමයි 2.2ක් විදිහට. හරිද? එතකොට මේ බලයි දැන් කොහොමද මේ 0.2ක් ආවේ ළමයි මේ ඒක කාන්ත. මෙහෙමනේ පුතේ එක පවුලක ළමයි සමහර ඒවායි 2යි 3 දෙනයි 4 දෙනයි එක්කෙනයි. ඒ විදිහට එනකොට ඉතින් මේ දශමගයක් සමස්ත ජන සංඛ්‍යාවෙන් ඇවිල්ලා තියෙනවා. දැන් මේ සාපල්‍යතාවයේ පිළිබඳව අධ්‍යයනය කරනකොට තවත් මේහා සම්බන්ධ සාපල්‍යතාවයේදී විශේෂිත ලක්ෂණ කීපයක් මම කියන්නේ සාපල්‍යතාවයේදී ආර්ථික සමාජ මට්ටම් වයින්නවා කියලා. සාපල්‍යතාවයේ තියෙන වයස් විශේෂිත සාපල්‍යතාවය. වයස් කාණ්ඩ අනුව අපි කියනවා පුතේ අවුරුදු 15ත් 20ක් අතර එහෙම නැත්නම් 19 කියලාත් ගන්නවා. අවුරුදු 15 19 එහෙම නැත්නම් අවුරුදු 15 20 අතර සාපල්‍යතාවය යෞවන සාපල්‍යතාවය. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ වයසේ පන්තිවල කොහොමත් ඉන්නේ වැඩිපුර ගෑන් ළමයිනේ. අන්න ඒ වයසේ සාපල්‍යතාවය යෞවන සාපල්‍යතාවය. යෞවන සාපල්‍යතාවය කියන්නේ හොඳයිද? හොඳ ලක්ෂණයක්ද යෞවන සාපල්‍යතාවය? ඕගොල්ලෝගේ වයසේ අය ළමයි හදලා ළමයි නලෝ ඉන්න එක හොඳයිද? හොඳයිද? නෑ. එතකොට යම්කිසි රටක පුතේ යෞවන සාපල්‍යතාවය ඉහළ මට්ටමක තියෙනවා නම් ඒක දුර්වල සමාජීය ලක්ෂණයක් විදියට සලකන්නේ. ඒක ඉතා දුර්වල සමාජීය ලක්ෂණයක්. මොකද අවුරුදු 15 20 කියන වයස් කාණ්ඩය වෙනකොටත් දැන් පිළිගන්නේ මොකක්ද? අධ්‍යාපනය ලබන්න යම් කුසලතාවයන් ලබා ගන්න ඕන වයස. ඒ වයසේදී ළමයෙක් බිහි කළ ළමයි හදනවා කියන්නේ ඒගොල්ලන්ට ඒ කුසලතාවයන් අධ්‍යාපනය ඒ නිපුණතාවයන් ලබා ගන්න වෙන්නේ නැහැ. එතකොට ඒක දුර්වල සමාජ මට්ටම. දැන් ඔය යෞවන සාපල්‍යතාවයේ පුතේ ඉහළ මට්ටමක පවතින රටවල් තියෙනවා. කොහෙද? අප්‍රිකානු රටවල්. දැන් අප්‍රිකානු රටවල් වල ගෝත්‍රික සමාජ ක්‍රමයක් තියෙන්නේ. අධ්‍යාපනයක් නැහැ. ඒත් එක්ක යෞවන සාපල්‍යතාවය වැඩි. ඒ වගේම ওই මැද පෙරදිග රටවල් වලත් යෞවන සාපල්‍යතාවය වැඩි. ඒකත් ආගමික බලපෑමත් එක්ක ඒක සිද්ධ වෙලා තියෙනවා. හරිද? මේ යෞවන සාපල්‍යතාවයේ ඉහළ මට්ටමක තියෙනවා කියන්නේ ඒක දුර්වල සමාජීය ලක්ෂණයක්. ඒක දුර්වල ආර්ථික ලක්ෂණයක්. මොකද එතකොට ඒගොල්ලෝ ශ්‍රම බලකායට සක්‍රියව දායක කරගන්න ලැබෙන්නේ නැහැ. හරි. එතකොට සාමාන්‍යයෙන් සාපල්‍යතාවය ඉහළම වයස් කාණ්ඩයේ කීයද?
ජෛව විද්‍යාත්මකවත් කියනවා කාන්තාවක්ට දරුවෙක් බිහි කරන්න හොඳම වයස ජීව විද්‍යාත්මකවත් කියන්නේ අවුරුදු 25ත් 30ත් අතර වයස් කාණ්ඩ. ඒ හින්දා උඹලා හදිස්සි වෙන්න ඕනේ නෑ. තව කල් තියෙනවා. කීයද? අවුරුදු 25ත් 30ත් අතර ජීව විද්‍යාත්මකව නිරෝගී දරුවෙක් බිහි කරන්න සුදුසු වයස. සාමාන්‍යයෙන් සාපල්‍යතාවයේ ඉහළම වයස් කාණ්ඩේ වෙන්නේ පුතේ මෙන්න මේ 25ත් 30ත් අතර වයස් කාණ්ඩේ. 25ත් 30ත් අතර වයස් කාණ්ඩේ තමයි සාපල්‍යතාවයේ වැඩිම. ඊළඟට සාපල්‍යතාවයේ ජෛවීය උපරිමය කීයද? සාපල්‍යතාවයේ ජෛවීය උපරිමය ඒ කියන්නේ කාන්තාවකට ජීවිත කාලය තුල බිහි කරන්න පුළුවන් උපරිම ළමයි සංඛ්‍යාව. සමහර වෙලාවට අපි දකිනවා ඉස්කෝලවලදී මේ ජෛවීය උපරිමයට යන්න සමහර අය try කරනවා. ජෛවීය උපරිමය කීයද? දැන් ජෛවීය උපරිමය කියන්නේ මේ අවුරුදු 15ත් 45ත් අතර පුතේ අවුරුදු කීයක් තියෙනවද? 30ක්. අවුරුදු 30ක කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගැප් කාලය අපි කියන මාස 9මාරක් නැත්නම් 10ක්. එතකොට අවුරුදු දෙකකට එක ළමයි. එතකොට අවුරුදු 30යි කියන්නේ ජෛවීය උපරිමය අවුරුදු කීයයිද? 15. මේ ජෛවීය උපරිමය ළමයි කීයයිද? 15ක්. දැන් ඔය ඉස්සර ලංකාවේ වුණත් සාපල්‍යතාවයේ ජෛවීය උපරිමයට ළඟා වෙලා තිබුණේ. එක පවුලක ළමයි 10යි, 11යි, 12යි. එහෙම. දැන් අර ආදරේ සංකේතය මොකද්ද? ටච් මහල නේද? ටච් මහලක් තනවන්න බෑ මට නේද? එහෙමනේ කියන්නේ. ටච් මහල හැදුවේ කවුද? ෂාජහාන් රජතුමා. කවුරු සිහි වෙන්නද? මුම්තාස් දේවිය. මුම්තාස් දේවිය මැරුණේ මොන වෙලාවද? දැන් ඕක ෂාජහාන් රජතුමාත් ගැන කතා කරනවා ඇති. ආදරේ මුම්තාස් දේවිය සිහි වෙන්න. ෂාජහාන් රජතුමා ටච් මහල හැදුවා කියනවා. හැබැයි මුම්තාස් දේවිය මැරුණේ කොහොමද කියලා බලන්නේ නැහැ කවුරු. මුම්තාස් දේවිය මැරුණේ කොහොමද? 14 වෙනි දරු ප්‍රසූතියේදී. අඩේ අප්පා. 14 වෙනි දරුවා බිහි කරද්දී මැරෙන්නේ. ඒ දුකට තමයි ෂාජහාන් රජතුමා ටච් මහල හදලා නිකන් හිටියේ නෑ. මුම්තාස් දේවියගේ නංගිවත් කතාද බැලුවා. හොඳයි. හරි. එතකොට අන්න ජෛවීය උපරිමයේ කාලේ. ඒ වගේ මේක මතක තියාගන්න අපි ඉස්සෙල්ලා කතා කරපු එකදී ඕනනම් මට කියන්න දුන මාතෘ මරණයක්. අපි කතා කරේ මාතෘ මරණ අනුපාතය කියලා. හරි. ඉස්සර ජෛවීය උපරිමයට ගියා. හැබැයි දැන් එහෙම යන්නේ නෑ. දැන් සාපල්‍යතාවයේ ගොඩාක් දියුණු රටවල් වල සාපල්‍යතාවය ඊටාම පහළ මට්ටමක තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. right. ඊළඟට අපි භූමිතිරි අනුපාතය. මෙච්චර වෙලා අපි ගණනය කරපු ඒවා අපි කිව්වේ අනුපාතික. හරිද? භූමිතිරි ගණනය කරන්නේ අපි භූමිතිරි අනුපාතය. භූමිතිරි අනුපාතය. දැන් අපි සාපල්‍යතා අනුපාතිකය, උපත් අනුපාතිකය, මරණ අනුපාතිකය, සංක්‍රමණික වර්ධන අනුපාතිකය මේක අනුපාතයක්. හරිද? මේ භූමිතිරි බව කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවය. අපි ඒකට කියනවා භූමිතිරි භාවය. ඒතර භූමිතිරි අනුපාතය කියලා කියන්නේ පුතේ යම් කිසි රටක ජනසංඛ්‍යාවෙන් ස්ත්‍රීන් 100කට ජීවත් වන පුරුෂ සංඛ්‍යාව. ස්ත්‍රීන් කීයකටද? 100කට ජීවත් වන පුරුෂ සංඛ්‍යාව අපි කියනවා මොකක් කියලාද? භූමිතිරි අනුපාතය. දැන් මෙහෙම හිතන්න. දැන් ඔන්න ලංකාවේ භූමිතිරි අනුපාතය දක්වනවා 98ක් කියලා. ඒ කියන්නේ මොකක්ද? ස්ත්‍රීන් 100කට පුරුෂයන් ඉන්නේ කීයක්ද? 98ක්. ස්ත්‍රීන් 100කට ඉන්නේ පුරුෂයන් කීයක්ද? 98ක්. දැන් අපි හිතමු භූමිතිරි අනුපාතය 101යි කියලා දක්වනවා. ඒ කියන්නේ මොකද්ද? ස්ත්‍රීන් 100කට ජීවත් වෙනවා පුරුෂයන් කීයක්ද? 101ක්. අන්න මේ භූමිතිරි අනුපාතයෙන් කියන්නේ මොකක්ද? ස්ත්‍රී පුරුෂ භාවය මේක ගණනය කරන්නේ කොහොමද? යම් කිසි රටක ස්ත්‍රීන් 100කට ජීවත් වෙන පුරුෂ
සංඛ්‍යාව ස්ත්‍රීන් 100කට ජීවත් වෙන පුරුෂ සංඛ්‍යාව විදිහට තමයි මේක ගණනය කිරීම සිද්ධ වෙන්නේ. right. හරි. ඊළඟට වැදගත් මේකක් තමයි මේ වයස් ව්‍යුහය නැත්නම් වයස් අනුපාතිකය. වයස් අනුපාතිකය කියන්නේ ජන සංඛ්‍යාවේ එක් වයස් කාණ්ඩ අනුව අපි වයස් අනුපාතිකය බෙදීම සිද්ධ කරනවා. ඒ අනුව අපි ප්‍රධාන වයස් කාණ්ඩ කීයකටද බෙදන්නේ? 3කට බෙදනවා. වයස් කාණ්ඩ කීයකටද බෙදන්නේ? 3කට බෙදනවා. මොකක්ද? 0.14ත් අතර කවුද? ළමා ජන සංඛ්‍යාව. 0.14ත් අතර කවුද? ළමා ජන සංඛ්‍යාව. දැන් එතකොට ඔයගොල්ලෝ ළමයි නෙමෙයි. නේද? ළමෙක් කියලා කියන්නේ අවුරුදු කීයට වඩා අඩු වෙන්න ඕනද? 14ට. 0.14ත් අතරයි තමයි අපි ළමා ජන සංඛ්‍යාව කියලා කියන්නේ. එතකොට ශ්‍රම බලකාය 15ත් 59ත් අතර කාණ්ඩය. එතකොට ශ්‍රම බලකාය අවුරුදු 15 ඉඳලා 59 දක්වා වයස් කාණ්ඩය අපි ශ්‍රම බලකාය කියනවා. 60ට වැඩි ජන සංඛ්‍යාව. ඔන්න වයස්ගතයි කියලා කියන්නේ වයසයි කියලා කියන්නේ අවුරුදු කීයට වඩා වැඩි නැද්ද? 60ට වඩා වැඩි නම්. අවුරුදු 60ට වඩා වැඩි ජන සංඛ්‍යාව අපි හඳුන්වනවා වයස්ගත ජන සංඛ්‍යාව. එහෙම නැත්නම් වියපත් ජන සංඛ්‍යාව, වැඩිහිටි ජන සංඛ්‍යාව. ඔන්න අපිට ජන සංඛ්‍යාවේ මොනවද? වයස් අනුපාතිකය ওই විදිහට හඳුනා ගන්න පුළුවන්. right. ඊළඟට ඔන්න තියෙනවා යැපුම් අනුපාතිකය. මේකත් ඉතා වැදගත් වෙනවා. යැපුම් අනුපාතිකය. මොකද යැපුම් අනුපාතිකය කියලා කියන්නේ? යැපෙන්නෝ. කාටද යැපෙන්නෝ කියලා කියන්නේ? වයස් ව්‍යුහයට යන්කෝ. දැන් මෙන්න මේකේ 0.14ත් අතරයි අපි කියනවා ළමා ජන සංඛ්‍යාව. එහෙම නැත්නම් ළමා යැපෙන්නෝ. 60ට වැඩි ජන සංඛ්‍යාව, වයස්ගත ජන සංඛ්‍යාව, වැඩිහිටි ජන සංඛ්‍යාව, එහෙම නැත්නම් වියපත් වයස්ගත යැපෙන්නන් කියලා අපි හඳුන්වනවා. ශ්‍රම බලකාය තමයි වැඩ කරන අය, මුදල් උපයන අය වෙන්නේ. එතකොට යැපුම් අනුපාතිකය කියන්නේ ළමා ජන සංඛ්‍යාව. ළමා ජන සංඛ්‍යාවට එකතු කරනවා වයස්ගත ජන සංඛ්‍යාව. ඒ කියන්නේ ළමා යැපෙන්නන් සංඛ්‍යාවට වයස්ගත යැපෙන්නන් සංඛ්‍යාව එකතු කරලා ශ්‍රම බලකායින් 10ට අගයක් විදියට ගණනය කරනවා. ඒකට කියනවා වයස් අනුපාතිකය. යැපුම් අනුපාතිකය. ඒකට කියනවා මොකක්ද? යැපුම් අනුපාතිකය කියලා අපි හඳුන්වනවා. හරි. හරි. ඊළඟට ජන ගණත්වය. ජන ගණත්වය කියලා කියන්නේ මෙන්න මේකත් වැදගත් දෙයක්. ඉදිරියේදී කතා කරනවා ලෝකේ ජන සංඛ්‍යා ව්‍යාප්තිය ගැන කතා කරනකොට අපිට ජන ගණත්වය වැදගත් වෙනවා. ජන ගණත්වය කියලා කියන්නේ පුතේ භූමි ඒකකයක් තුල ජීවත් වෙන ජන සංඛ්‍යාව. යම් භූමි ඒකකයක් තුල ජීවත් වෙන ජන සංඛ්‍යාව අපි හඳුන්වනවා මොකක්ද? ජන ගණත්වය. දැන් එතකොට මේක කොහොමද හදන්නේ? මුළු ජන සංඛ්‍යාව බෙදනවා යම් කිසි රටක ප්‍රදේශයක භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ප්‍රමාණය. හරි. එතකොට දැන් අපි ඉස්සර නම් කියනවා ලංකාවේ භූමි ප්‍රමාණය 65610යි. හැබැයි දැන් ගණනය කරන ක්‍රමවේදය වෙනස් කරපු හින්දා මේ භූමි ප්‍රමාණය වැඩි වෙලා නෙමෙයි. දැන් වර්ග කිලෝමීටර 67000 ගණනක් කියනවා. මම ඒක සිතියම් පාඩම උගන්වනකොට මේ ගණනය කරන ක්‍රමවේදය මොකද්ද වෙනස් කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම්. ගණනය කරන ක්‍රමවේදය වෙනස් කරලා يعني ඉස්සර ගණපු විදියට නෙමෙයි දැන් ගනින්නේ. හරිද? يعني ලංකාව වර්ගඵලය දැන් ඔයගොල්ලෝ හිතා වර්ගඵලය ගණන් වලදී ඉගෙන ගන්න දිග වැඩි කිරීම පාලනේ. ඉතින් හරි එහෙම හදන්න පුළුවන් ලංකාව ත්‍රිකෝණාශ්‍රයක් හරි සමචතුරාශ්‍රයක් හරි වුණා. එහෙම නෙමෙයිනේ ලංකාවේ හැඩය අවිධිමත්නේ. මනින්න ගත්ත තැන් වෙනස් කරලා තියෙනවා. ඉස්සර ලංකාවේ පළල මැන්නේ කොළඹ ඉඳලා සංගමන් කන්තුරුවට. දැන්ම ඉන්නේ පුත්තලමේ කන්දක් කුලියේ ඉඳලාමයි. අන්නේ මනින ස්ථානයේ වෙනස් කරපු හින්දා ලංකාවේ වර්ග ප්‍රමාණය පොඩි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ වර්ග ප්‍රමාණය වැඩි වෙලා. අර ගණනය කරන ක්‍රමයෙන් තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ගණනය කරපු ක්‍රමවේදයේ හින්දා. හොඳයි. හරි. එතකොට ලංකාවේ මුළු ජන සංඛ්‍යාව බෙදනවා ලංකාවේ මුළු
භූමි ප්‍රමාණය කියන්නේ ලංකාව හරි ඉන්දියාව හරි අදාළ රටේ මුළු ජනසංඛ්‍යාව මුළු භූමි ප්‍රමාණය වර්ග ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ අපිට එනවා මොකක්ද? ජන ගණත්වය කියලා. හරි. right. ඔන්න ඊළඟට අපි යනවා ප්‍රධානම මාතෘකාවකට. ඔන්න ඔයගොල්ලෝගේ ගුරුවත් පොතේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉස්කෝලේදී ඉගෙන ගත්තා නම් එහෙම ඉගෙන ගන්නවා නම් මෙන්න මෙතනින් තමයි අපි පාඩම පටන් ගන්නෙ. මෙන්න මෙතනින් තමයි අපි පාඩම පටන් ගන්නෙ. නැත්නම් ඉස්කෝලේදී එහෙම පටන් ගත්තා නම් කෙලින්ම මානව සම්පත කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ ජනසංඛ්‍යාවේ ප්‍රධාන ගති ලක්ෂණ වලට එනවා. ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ මොනවද මේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියලා කියන්නේ? ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියලා කියන්නේ ජනසංඛ්‍යාව තුළ හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයන්. ජනසංඛ්‍යාව තුළ හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණයන් අපි හඳුන්වනවා ජනසංඛ්‍යාවේ මොනවද? ගති ලක්ෂණ. ජනසංඛ්‍යාව තුළ හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණයන් මොනවා කියලා හඳුන්වන්නේ? ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියලා හඳුන්වනවා. ජනසංඛ්‍යාවේ අපි ඉදිරියේදී මේ පාඩම පුරා ඉගෙන ගන්නවා ජනසංඛ්‍යාවේ ප්‍රධාන ගති ලක්ෂණ 4ක්. මොනවද? ලේසි වයන්නෙම්ම වගේ තමයි 4ම තියෙන්නේ. වර්ධනය, විශාලත්වය, ව්‍යුහය, ව්‍යාප්තිය. ඔන්න ජනසංඛ්‍යාවේ තියෙන ප්‍රධානම ගති ලක්ෂණයන් තමයි මොනවද? වර්ධනය, විශාලත්වය, ව්‍යුහය, ව්‍යාප්තිය. වර්ධනය, විශාලත්වය, ව්‍යුහය, ව්‍යාප්තිය කියලා ප්‍රධාන ගති ලක්ෂණ කීයක්ද? 4ක් තියෙනවා. මෙන්න මේ 4 ගැන තමයි අපි පාඩමේ ඉදිරියට වෙන්වෙන්ව වෙන වෙනම කතා කරන්නේ. මෙන්න මේ ලක්ෂණ 4 කතා කරලා ඉවර වෙනකොට අපේ මේ පාඩම ඉවර වෙනවා. හරි. අපි පළවෙනි එක ගමු. ජනසංඛ්‍යාව මොකක්ද? වර්ධනය. ජනසංඛ්‍යාවේ වර්ධනය. මොකද්ද පුතේ ජනසංඛ්‍යාවේ වර්ධනය කියලා කියන්නේ? ජනසංඛ්‍යාවේ වර්ධනය. මොකක්ද ජනසංඛ්‍යාව වර්ධනය කියලා කියන්නේ? ජනසංඛ්‍යාවේ ප්‍රමාණය අඩු හෝ වැඩි වීම. දැන් අඩු හෝ වැඩි වීම මතකයිද? ජනසංඛ්‍යාවේ වර්ධන අනුපාතිකය ගැන අපි කතා කරා. වර්ධන අනුපාතිකයේදී මම කිව්වා ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය ධනාගයක් ගන්නත් පුළුවන්, ඍණාගයක් ගන්නත් පුළුවන්. ඍණ වර්ධනයක් තියෙන්නත් පුළුවන්, ධන වර්ධනයක් තියෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි ජනසංඛ්‍යා වර්ධනය කියන එකේදී මෙතනදී කියන්නේ මොකක්ද? ජනසංඛ්‍යාවේ ප්‍රමාණය අඩු හෝ වැඩි වීම. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. අඩු හෝ වැඩි වීම මොකක්ද? ජනසංඛ්‍යා වර්ධනය කියලා කියනවා. ජනසංඛ්‍යා වර්ධනය කියලා කියන්නේ මොකක්ද එතකොට? ජනසංඛ්‍යාවේ ප්‍රමාණය අඩු හෝ වැඩි වීම. අපි මෙතන කතා කරන්නේ මේ පාඩමේ මොන ජනසංඛ්‍යාව ගැනද? ලෝක ජනසංඛ්‍යාව සම්බන්ධයෙන්. මොන ජනසංඛ්‍යාව සම්බන්ධයෙන්ද කතා කරන්නේ? ලෝක ජනසංඛ්‍යාව සම්බන්ධයෙන්. ලෝක ජනසංඛ්‍යාව සම්බන්ධයෙන් කතා කරන හින්දා අපිට ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය ගැන තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය කියන්නේ පුතේ මානවයාගේ පරිණාමයේ ඉඳලා වර්තමානය දක්වා ජනසංඛ්‍යාවේ සිදුවෙච්ච අඩු හෝ වැඩිවීම අපි කියනවා ලෝක ජනසංඛ්‍යා වර්ධනය. ඒතර මේ ලෝක ජනසංඛ්‍යා වර්ධනය ගත්තොත් එහෙම මානවයාගේ පරිණාමයේ ඉඳලා වර්තමානය දක්වා ක්‍රමානුකූලව ජනසංඛ්‍යාව මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? වැඩිවීම සිද්ධ වෙලා තියෙනවා. හැබැයි පුතේ මේ වැඩිවීම එකම විදියට එකම ආකාරයට සිද්ධ වුණේ නැහැ. මේ වර්ධනය කාලයෙන් කාලයට වෙනස් වීම සිද්ධ වුණා. මේ වර්ධනය කාලයෙන් කාලයට මොකද වෙන්නේ? වෙනස් වීම සිද්ධ වුණා. අන්නේ වෙනස් වීම අනුව අපි ලෝකයේ ජනසංඛ්‍යා වර්ධනය ප්‍රධාන අවධි කීයකටද? දෙකකට බෙදනවා. මොනවද? ඓතිහාසික වර්ධන අවධිය, එහෙම නැත්නම් මන්දගාමී වර්ධන අවධිය සහ ඝාතීය වර්ධන අවධිය. මොන වර්ධන අවධියද? ඝාතීය වර්ධන අවධිය. ඓතිහාසික වර්ධන අවධිය, එහෙම නැත්නම් ඒක කියනවා මන්දගාමී වර්ධන අවධිය. ඊට පස්සේ ඝාතීය වර්ධන අවධිය. හරි. මේ අවධි දෙක ගැන අපි ඊළඟට
වෙන වෙනමම කතා කරනවා. හොඳද? බලමු අපි. මොකද්ද? හරිද? එතකොට ඓතිහාසික වර්ධනවදිය. එහෙම නැත්නම් මන්දගාමී වර්ධනවදිය. මේ ඓතිහාසික වර්ධනවදිය කියලා කියන්නේ පුතේ මානවයාගේ පරිණාමයේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1750 දක්වා කාලය. ක්‍රිස්තු වර්ෂ කීය දක්වාද? 1750 දක්වා කාලය අපි කියනවා මොන අවධියද? ඓතිහාසික වර්ධන අවධිය. මේ කාලයේදී ජනසංඛ්‍යාව ඉතා සෙමින් වර්ධනය වෙන්නේ. ඒ හින්දා තමයි මේකට කියන්නේ මන්දගාමී වර්ධන අවධිය. මේ ඓතිහාසික වර්ධන අවධිය කියලා කියන්නේ මානවයාගේ පරිණාමයේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ කීයද? 1750 දක්වා කාලය. 1750 දක්වා කාලය අපි කියනවා මොකක්ද? ඓතිහාසික වර්ධන අවධිය. මේ කාලයේදී ජනසංඛ්‍යාව ඊටාම සෙමෙන් තමයි වර්ධනය වෙන්නේ. ඊටා සෙමෙන් වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ වර්ධනයේ ස්වභාවයන් පදනම් කරගෙන ඓතිහාසික වර්ධන අවධියත් අපි කොටස් දෙකකට වෙන් කරනවා පුතේ. මොනවද කොටස් දෙක? සිග්මාකාර වර්ධන අවධියයි සිග්මාකාර වර්ධන අවධිය. අනිත් එක මොකක්ද? ඝාතීය වර්ධන සෙමෙන් වර්ධනීය වූ අවධිය. මොකක්ද? සිග්මාකාර වර්ධන අවධිය සහ සෙමෙන් වර්ධනයේ වෙච්ච අවධිය කියලා. ඔන්න ඓතිහාසික වර්ධන අවධිය කියලා කියන්නේ මානවයාගේ පරිණාමයේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1750 දක්වා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් සිද්ධ වෙච්ච වර්ධනය තමයි මේ ඓතිහාසික වර්ධන අවධියට අයිති වෙන්නේ. මේ කාලේදී ජනසංඛ්‍යාව ඉතා සෙමෙන් තමයි වර්ධනය වුනේ. වර්ධන ස්වභාවය පදනම් කරගෙන ප්‍රධාන අවධි කීයකට බෙදන්නේ? දෙකකට බෙදනවා. සිග්මාකාර වර්ධන අවධියයි සෙමින් වර්ධනීය වූ අවධියයි කියලා. හරි. ඊළඟට අපි කතා කරමු සිග්මාකාර වර්ධන අවධිය. සිග්මාකාර වර්ධන අවධිය කියලා කියන්නේ පුතේ මානවයාගේ පරිණාමයේ ඉඳලා මානවයා පරිණාමය වෙන්නේ මීට අවුරුදු කීයකට විතර ඉස්සෙල්ලාද? අපි කියනවා සාමාන්‍යයෙන් මිනිසා වානරයාගෙන් වෙන් වෙලා වෙනම අත්තක් විදියට වෙනම ශාඛාවක් විදියට වෙන් වෙලා යනවා. මේ එක සැරේටම හිටිය මිනිස්සු ටික ඔක්කොම වෙනස් වුණාද? එහෙම වෙනස් වුණාද? එහෙම වෙනස් වුණා නම් පුතේ දැන් අපි කියනෝනේ වානරයෙන්ගෙන් තමයි මිනිසා පරිණාමය වෙන්නේ කියලා. එහෙනම් පෘථුවියේ වඳුරෝ ඉන්න බෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙන. දැන් වඳුරන්ගෙන් වානරයෙන්ගෙන් මිනිස්සු පරිණාමය වුණා නම් අද වඳුරෝ ඉන්නේ කොහමද? එහෙනම් මිනිස්සු වෙලා ඉන්න බෑ. එහෙම නෑ. දැන් මේ පරිණාමය කියන එක ගහක අතු බෙදිලා යනවා වගේ කියන්නේ. පටන් අරගෙන එක එක පැති වලට බෙදිලා යනවා. ඒ කියන්නේ ඔය අප්‍රිකාවෙන් තමයි මිනිස්සු පරිණාමය වෙන්න පටන් ගන්න පුතේ. හරිද? අප්‍රිකාවෙත් කොහෙද පටන් ගත්තේ කියන්නේ? ඔය ඉතියෝපියාව ආශ්‍රිතව අප්‍රිකාවෙත් ඉතියෝපියාව ආශ්‍රිතව තමයි මානව පරිණාමය ආරම්භ වුණා කියලා කියන්නේ. අපේ ආදිතම මුතුන් මිත්ත කියලා හම්බුනා ලුසි. කියන්නේ අපිට හම්බ වෙන පැරණිම වානරයා සහ මිනිසා අතර වෙන් වෙච්ච පැරණිම මානව පොසිලිය ලුසි. කාන්තාවකගේ උකුලටයක් හම්බ වෙනවා. හරි. එතකොට ඉතියෝපියානොස් බිම් වලින් ඉතියෝපියානු කලාපෙන් තමයි මේක පටන් ගන්නෙ. ඒ පටන් ගන්නකොට අන්න ඒ කලාපයේ හිටපු වානරයෝ ටික තමයි මේ වෙනස් වෙන්න පටන් ගත්තේ. අවුරුදු පොඩි කාලයක් නෙමෙයි. ලක්ෂ 20ක්. අවුරුදු ලක්ෂ 20ක් තිස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් තමයි මේ තියෙන්නේ. මිලියන 2ක් විතර. අන්නේ අවුරුදු මිලියන 2ක ඉඳලා ක්‍රිස්තු පූර්ව 8000 ඒ කියන්නේ මීට අවුරුදු 10000කට විතර කාලයක් වෙනකන් විශාලම කාලයක්. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 20ක් කියලා ගත්තොත් අවුරුදු 19 ලක්ෂ 90000ක කාලයක්ම මිනිස්සු පරිණාමයේ වර්ධනය වුණේ මොන වර්ධනයේද? සිග්මාකාර වර්ධනය.
මොකද්ද මේ සිග්මාකාර හැඩය? මොකද්ද සිග්මාකාර කියන්නේ පුතේ? සික්සැක් හැඩයට උඩ යනවා පහළ යනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා මෙන්න මේ විදිහට වර්ධනය වීම. ඒකට කියනවා මොකද්ද? සිග්මාකාර වර්ධනවදී ජනසංඛ්‍යාවේ ප්‍රමාණය උච්චාවචනීය වෙමින් වර්ධනය වුණා. කොහොමද වර්ධනය වෙන්නේ? උච්චාවචනීය වෙමින් වර්ධනය වීම. ඉහළ පහළ යමින් වර්ධනය වීම සිද්ධ වෙනවා. උච්චාවචනීය වෙමින් වර්ධනය වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අවධිය පටන් ගන්නකොට පුතේ වානරයින්ගෙන් වෙන් වෙලා වෙනස් වෙච්ච මිනිස්සු හිටියේ කියලා විශ්වාස කරේ 1000 10000 අතර ප්‍රමාණය මහා ලොකු ප්‍රමාණයක් නෑ. 1000 10000 අතර රංචුවක් තමයි මේ වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. වෙනස ආරම්භ කරපු අය. අන්න ඒ ප්‍රමාණය ක්‍රමානුකූලව මොකද වෙන්නේ? වර්ධනය වෙලා මේ අවධිය අවසානයේදී ලෝකයේ ජනසංඛ්‍යාව ලක්ෂයක් දසලක්ෂයක් ඒ කියන්නේ මිලියනයක් දක්වා ක්‍රිස්තු පූර්ව 8000 වෙනකොට වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ විදිහට සිද්ධ වෙන්නේ පුතේ මේ කාලයේදී. ඇයි මෙහෙම උච්චාවචනය වෙන්නේ? මේ කාලයේ තිබිලා තියෙන්නේ ඊතා ඉහළ උපත් අනුපාතිකයක්, ඒ වගේම ඊතා ඉහළ මරණ අනුපාතිකයක්. ඒ කියන්නේ අන්න මං කිව්ව මතකයි නේද? මේ මිනුම් ටික වෙනම ඉගෙන ගන්න නැති උනත් පාඩම ඉගෙන ගන්නකොට හැමතැනම මිනුම් එළියට එනවා කියලා. දන්නේ නැතුව. දැන් ඔන්න දැන් මගේ අතින් කියුණා මොකද්ද? ඉහළ උපත් අනුපාතිකයක් තිබුණා, ඉහළ මරණ අනුපාතිකයක් තිබුණා කියලා. හරිද? මේ අවදියේ පුතේ ඊතා ඉහළ උපත් අනුපාතිකය යන්න. දැන් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ උපත් අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මරණ අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ අවදියේ තිබුණේ ඊතා ඉහළ උපත් අනුපාතිකයක් සහ ඊතා ඉහළ මරණ අනුපාතිකයක්. ඒ කියන්නේ ඉපදෙන ප්‍රමාණයත් වැඩි, මැරෙන ප්‍රමාණයත් වැඩි. ඉපදෙන ප්‍රමාණයත් වැඩි, මැරෙන ප්‍රමාණයත් වැඩි. ඉපදෙන ප්‍රමාණය සහ මැරෙන ප්‍රමාණය වැඩි හින්දා අන්න ජනසංඛ්‍යාව මොකද වෙන්නේ? උච්චාවචනය වුණා. ඉපදෙන ප්‍රමාණය වැඩි වෙනකොට ජනසංඛ්‍යාවේ ප්‍රමාණය මොකද වෙන්නේ? ඉහළ යනවා. ඉපදෙන ප්‍රමාණය ඊට පස්සේ මැරෙන ප්‍රමාණය වැඩි වෙනකොට ජනසංඛ්‍යාව වේගයෙන් පහළ බහිනවා. මේ විදිහට ඉහළ පහළ යමින් සික්සැක් හැඩයට වර්ධනය වීම තමයි සිද්ධ වෙන්නේ. හරි. මේ අවධියේදී ඇයි ඉහළ උපත් අනුපාතිකයක් තිබුණේ? ඇයි ඉහළ මරණ අනුපාතිකයක් තිබුණේ? ඇයි ඉහළ උපත් අනුපාතිකයක් ඒ වගේම ඉහළ මරණ අනුපාතිකයක් පැවතුනේ? හරි. අපි ඒව බලමු. ඉහළ මරණ අනුපාතිකයක් පැවතුනේ. ඔන්න පළවෙනි එක ගෝත්‍රික ගැටුම්. ඇයි ඉහළ මරණ අනුපාතිකයක් පැවතුනේ පුතේ? ගෝත්‍රික ගැටුම්. මේ කාලයේදී මිනිස්සු ජීවත් වුණේ වනාන්තර තුල ගෝත්‍රික කණ්ඩායම් විදියට. වනාන්තර තුල මොන වගේ කණ්ඩායම් විදියටද? ගෝත්‍රික කණ්ඩායම් විදියට ජීවත් වුණේ. මේ ගෝත්‍රික කණ්ඩායම් තුල තිබුණු ලක්ෂණයක් තමයි මොකක්ද? 30ක 40ක වෙන්න පුළුවන්, 50ක 60ක වෙන්න පුළුවන් කණ්ඩායම් විදියට ඉන්නේ. එක පැත්තකින් අනිත් කණ්ඩායමක් ඇවිල්ලා මූන්ට හම්බුන ගමන් මොකද කරන්නේ? ගහ ගන්නවා. දැනුත් ඔය හිටපු ගමන් ඔය පරිණාමයෙන් පොඩ අඩු වෙලා ගියපු ලක්ෂණේනේ හිටපු ගමන් මතුවෙන්නේ. ටවුන් එකේ, ස්ටෑන්ඩ් එකේ, ඉස්කෝලේ දැන් 11 පන්තිය ළඟින් 12 පන්තිය උන් ටික යනකොට මොකද කරන්නේ? නලියනවා. ගහන්න. ඇයි? අර පරිණාමයේ වෙන්නේ නැතු ඉතුරු වෙච්ච ලක්ෂණේ ගෝත්‍රික ගැටුම එන්නේ එළියට. දැන් හැබැයි දැන් වගේ නෙමෙයි. ඒ කාලේ හම්බුණා කියන්නේ එක පැත්තක් මැරණකම් ගහ ගන්නවා. ගාගෙන පරාද වුණාට පස්සේ අර දිනපු ටික පරාද වුණු පැත්තේ ඉන්නවුන් ටික ඔක්කොම මරනවා. මරාගෙන කනවා. නිකන් ඉන්නේ නැහැ. හරිද? මරාගෙන කනවා. හරිද? දැන් එතකොට මෙන්න මේ හින්දා මොකද වෙන්නේ? මේ ගෝත්‍රික ගැටුම් හින්දා මරණ අනුපාතිකේ ඉතා ඉහළ මට්ටමක. මුම්මුන් ගහ ගන්නවා, මරා ගන්නවා. මරණ ප්‍රමාණය වැඩි. ඊළඟට ආහාර හිඟවීම. ආහාර හිඟවීම කියලා කියන්නේ දැන් මේ කාලේ පුතේ වනාන්තරේ දඩයන් කරගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ.
දැන් ඔයගොල්ලෝ හිතනවා ඉතින් කැලේ දඩයන් කරගෙන ඉන්නකොට කැලේ ඕන තරම් කන්න තියෙනවනේ. හැබැයි පුතේ එනම් උඹලත් ගෙනihin දාන්න ඕන කිසිම ආයුධයක් නැතුව ලී කෑල්ලක් ඉස්සරහට ගල් පතුරක් ගැට ගහලා දීලා කැලේ ඇතුලේ අතාරින්න ඕන. කොහොමද සත්තු දඩයන් කරගන්නේ කියලා. නිකන් ඔහොම නෙවෙයි. ඔය මිදුලේ ඉන්න බල්ලෙක්ට ගල් කැටයකින් එක සැරේ වදින්න ගහන්න පුළුවන්ද? බැහැනේ. සතෙක් දඩයන් කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඔය දක්ෂම දඩයක්කාරයෙක් වෙන කොටියෙක්ට වුණත් එයාගේ දඩයන් වලින් 7න් 1යි හරියන්නේ. ජීවිත කාලේ වැඩි ප්‍රමාණයක් උන් ඉන්නේ බඩගින්නේ. කන්න නැතුව. එහෙම ලේසියෙන් සතෙක් දඩයම් කරගන්න බෑ. ඒතර මිනිස්සුන්ටත් ඒ වගේ ආහාර හිඟයි. ආහාර නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? මැරෙන ප්‍රමාණය මරණානුපාතිකේ ඉතා ඉහළ මට්ටමක තිබුණා. ඒ වගේම තමයි වනසත්ත්ව උපද්‍රව. දැනුත් ඉතින් ලංකාවේ මේ වෙලාව අලි ගහනවා. අලි පාගනවා. නේද? හැබැයි ඉස්සර කැලේ දැන් නම් ওই ලංකාවේ වගේ රටවල අලින්ගේ කරදරේ විතරයි තියෙන්නේ. අලින්ගේ. එහෙම නැත්නම් ජලාශයකට වැවකට ඊට පස්සේ එහෙම නැත්නම් ගඟකට බැස්සම කිඹුල්ලු. ඒ කාලේ කැලේ ජීවත් වෙනකොට යකෝ යක්ෂයන් හැමතැනම හත්තුනේ ඉන්නේ. අලි ගහනවා, කොටි ගහනවා, නයා කනවා, පොළඟ කනවා. වනසත්ත්ව උපද්‍රව. අන වනසතුන්ගෙන් සිදුවෙච්ච හානි හින්දා මේ කාලේදී මරණ අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක තිබුණා. හරිද? ඒ වගේම තමයි අනිත් එක මොකක්ද? වසංගත රෝග. මේ කාලේදී විශාල වශයෙන් මොනවද? වසංගත රෝග ව්‍යාප්ත වුණා. එක රෝගයක් කොහෙන් හරි ආවොත් මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ බලංගොඩ මානවයා. දැන් බලංගොඩ මානවයා ලංකාවේ අර ගල් ගුහාවෙනි ජීවත් වෙන එතන 300ක් 400ක් විතර පිරිසක් ජීවත් වෙලා තියෙනවා කියලා කණ්ඩායමක් උපකල්පන. ඔය කොවිඩ් වගේ වෛරස් එකක් ආව නම් එහෙනම් මොකද වෙන්නේ? අපි නම් මේ කාලේ නම් මොනවද මාස්ක් එක දාගෙන සෑහෙන පරිස්සම් වෙලා හිටියා. හැබැයි අර වගේ ගුහාවක ඉන්න පිරිසකට වෛරස් එකක් ආව නම් මොකද වෙන්නේ? ඔක්කොටම යනවනේ. අන්තිම ප්‍රතිශක්තිකරණය හොඳම එක්කෙනා දෙන්න විතරක් ඉතුරු වෙයි. අනිත් ඔක්කොම ටික මැරලා යනවනේ පුතේ. කිසිම බෙහෙතක් නැහැනේ. අන්න මේ වසංගත රෝග හින්දා මරණ අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක තිබුණා. ඔන්න මේ අවධියේදී මැරෙන ප්‍රමාණය ඉතා වැඩි වුණා. ඇයි? ගෝත්‍රික ගැටුම් හින්දා නිතරම ගහමරාගත්ත ඒකෙන් මරණ ප්‍රමාණය වැඩි වුණා. ආහාර හිඟයි කැලේදී වනාන්තරයේදී ආහාර ඉතාම හිඟයි. ඒ හින්දා මරණ අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවතුණා. ඒ වගේම වසංගත රෝග ව්‍යාප්ත වීම හින්දා විශාල වශයෙන් ජනයා මිය ගියා. මිනිස්සු මැරුණා. ඒ වගේම වනසතුන්ගෙන් සිදුවෙච්ච හානි හින්දා මේ අවධියේදී වනසතුන්ගෙන් සිදුවෙච්ච උපද්‍රවයන් හින්දා මරණ ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක තිබුණා. හරි. ඇයි එතකොට මේ අවධියේදී උපත් අනුපාතිකයේ ඉහළ මට්ටමක තිබුණේ? ඉපදෙන ප්‍රමාණය වැඩි. එකක් තමයි නොදැනුවත්කම. මේ කාලේදී මිනිස්සුන්ට උපත් පාලන ක්‍රම හරි ඒ පිළිබඳ කිසිම දැනුවත් භාවයක් තිබුණේ නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? උපත් ප්‍රමාණය වැඩි. ඒ වගේම පුරුෂාධිපත්‍යය. දැන් වගේ නෙමෙයි මේ කාලේ කෙලින්ම පුරුෂයාට තමයි බලය තිබුණේ. පුරුෂාධිපත්‍ය සමාජ ක්‍රමයක් තිබුණේ. පුරුෂයා තමයි බලය පැත්තේ. ඒකත් එක්ක උපත් වැඩි වුණා. ඒ වගේම ගෝත්‍රික සමාජ ක්‍රමය. ගෝත්‍රික සමාජ ක්‍රමය. උතේ ගෝත්‍රික සමාජ ක්‍රමයක් සත්තුන්ගෙන් ඉතාම පොඩි වෙනසයි තියෙන්නේ ඉතින්. සත්තුන්ට තියෙන මූලික අවශ්‍යතාවයන් මොනවද? සත්තුන්ට තියෙන්නේ මූලික අවශ්‍යතා දෙකයි. දැන් ඕගොල්ලෝ කියන්නේ ගෙවල්. සත්තුන්ට තියෙන මූලික අවශ්‍යතා ආහාර සහ ලිංගිකත්වය. ගෝත්‍රික සමාජ ක්‍රමයක් තුල මිනිස්සුන්ටත් තිබුණේ මූලික අවශ්‍යතාවයන් විදිහට උන් ඔය දෙක තමයි ප්‍රබලවම තිබුණේ. ආහාර සහ ලිංගිකත්වය. ඉතින් මොකද වෙන්නේ? උපත් ප්‍රමාණය වැඩි වුණා. ගෝත්‍රික සමාජ ක්‍රමයේ හින්දා. අන්න ගෝත්‍රික සමාජ ක්‍රමයේ මේ කාලය තුල උපත් ප්‍රමාණයත් වැඩි, මරණ ප්‍රමාණයත් වැඩි. උපතුත් වැඩි, මරණත් වැඩි හින්දා අන්න මොකද වෙන්නේ? ජනසංඛ්‍යාව ප්‍රමාණය නිරන්තරයෙන් මොකද වෙන්නේ? උච්චාවචනය වෙමින් වර්ධනය වීම සිද්ධ වුණා. උච්චාවචනය වෙමින් වර්ධනය වීම හඳුනා ගන්න පුළුවන්. හරිනේ. එතකොට ඔන්න අපි කතා කරා එතකොට අද මොනවද? සෑහෙන්න ප්‍රමාණයක් කතා කරා පුතේ.
අපි ජන සංඛ්‍යාව මිනිසා සම්පතක් වෙන ආකාරය ගැන කතා කරා. මිනිස්සු කොහොමද සම්පතක් වෙන්නේ? මානවයා සම්පතක් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරා. නේද? මිනිස්සු සම්පතක් වෙන ප්‍රධාන අංශ 4ක් ගැන කතා කරා. ඕනෑම භෞතික ද්‍රව්‍යයක් ප්‍රයෝජනයට ගන්න මිනිසා මැදිහත් වෙන්න ඕන. මිනිසුන්ගේ අවශ්‍යතාව මත තමයි භෞතික ද්‍රව්‍ය සම්පත් බවට පත් වෙන්නේ. මිනිසුන්ගේ දැනුම සහ කුසලතාවයන් මත භෞතික ද්‍රව්‍යයන්ගේ වටිනාකම වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම මිනිසා සතු දැනුම කුසලතාවයන් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ හින්දා වටිනාම සම්පත මානව සම්පත කියලා අපි කිව්වා. ඒ වගේම සෑම අවස්ථාවකම මිනිසු සම්පතක් වෙන්නේ නැහැ. මිනිසු සම්පතක් වෙන්නේ භෞතික සම්පත් සමග තුලණය වුණොත් විතරයි. මේ පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කරේ කවුද? තෝමස් රොබර්ට් මෝල්තස් න්‍යාය කියලා කිව්වා. එතනදී කිව්වා ජන සංඛ්‍යාව වර්ධනය වෙන්නේ 2 4 8 16 32 64 විදියට ගුණෝත්තරව. හැබැයි ආහාර නිෂ්පාදනය වැඩි වෙන්නේ 2 4 6 8 10 12 14 16 18 20. ඒ විදිහට සමාන්තරව අන්න ඒ හින්දා මොකද වෙන්නේ? ජන සංඛ්‍යාව ගැටලුවක් බවට පත් වෙනවා කියලා කිව්වා. ඒ වගේම සම්පතක් බවට පත් වෙන්නේ මොන වගේ ජන සංඛ්‍යාවක් කිව්වද? නිරෝගී, සෞඛ්‍ය සම්පන්න, ඒ වගේම උගත් බුද්ධිමත් ජන සංඛ්‍යාවක් තමයි නිරන්තරයෙන්ම සම්පතක් බවට පත් වෙන්නේ කියන කාරණේ ගැනත් අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ජන සංඛ්‍යාවේ විවිධ මිනුම්, ජන සංඛ්‍යාවේ විවිධ නිර්ණායකයන් මිනුම් සම්බන්ධයෙන් අපි විස්තරාත්මකව කතා කරා. මිනුම් කීපයක් ගැනම ඊළඟට අපි කතා කරන්න ගත්තේ ජන සංඛ්‍යාවේ ප්‍රධාන ගති ලක්ෂණයන්. ජන සංඛ්‍යාවේ ප්‍රධාන ගති ලක්ෂණ 4ක් ගැන කතා කරා. වර්ධනය, විශාලත්වය, ව්‍යුහය, ව්‍යාප්තිය කියලා ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා කිව්වා. අපි ඒ අතරින් පළවෙනි කාරණය ගැන කතා කරන්න ගත්තා. ජන සංඛ්‍යාව වර්ධනය කියලා කිව්වා. ජන සංඛ්‍යාවේ ප්‍රමාණය අඩු හෝ වැඩි වීම. ලෝක ජන සංඛ්‍යාවේ ප්‍රමාණය අඩු හෝ වැඩි වීම සිදුවෙච්ච ආකාරය අනුව ප්‍රධාන අවධි කීයක්ද? 4ක් තියෙන මේ ප්‍රධාන අවධි 2ක් තියෙනවා කිව්වා. මොකක්ද? ඓතිහාසික වර්ධන අවධිය, ඝාතීය වර්ධන අවධිය. ඒ අතරින් අපි ඓතිහාසික වර්ධන අවධිය ගැන කතා කරන්න ගත්තා. ඓතිහාසික වර්ධන අවධිය කිව්වේ ජන සංඛ්‍යාව දීර්ඝ කාලයක් තිස්සේ සෙමින් වර්ධනය වෙච්ච කාලය. මේ කාලයේදී වර්ධනය සිදුවෙච්ච ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. මොකක්ද? සිග්මාකාර වර්ධන අවධියයි සෙමින් වර්ධනීය අවධියයි කියලා ප්‍රධාන කොටස් කීයකටද බෙදුවේ? දෙකකට බෙදුවා. ඒ අතරින් ඔන්න අපි කතා කළ අවසන් කරා මොකක් ගැනද? සිග්මාකාර වර්ධන අවධිය ගැන. මොකද්ද සිග්මාකාර වර්ධන අවධිය කියලා කිව්වේ? ජන සංඛ්‍යාවේ ප්‍රමාණය උච්චාවචනය වෙමින් ඉහළ පහළ යමින් වර්ධනය වීම. මොකක්ද සිග්මාකාර වර්ධන අවධිය? මානවයාගේ පරිණාමයේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 8000 දක්වා කාලයට මේ සිග්මාකාර වර්ධන අවධිය අයත් වෙනවා. මේ අවධිය ආරම්භයේදී ලෝකයේ 10000 10000 අතර ජන සංඛ්‍යාවක් ජීවත් වුණා. ක්‍රිස්තු පූර්ව 8000 වෙනකොට ලක්ෂයක් දශලක්ෂයක් දක්වා ප්‍රමාණයකට ජන සංඛ්‍යාව වර්ධනය වුණා. ඊළඟට අපි කතා කරා මේ අවධියේදී මේ විදිහට වර්ධනය වෙන බලපාව ප්‍රධාන සාධක විදිහට ඉහළ උපත් අනුපාතිකයේ සහ ඉහළ මරණ අනුපාතිකයක් පැවතීම හඳුනා ගන්න පුළුවන්. ඉහළ උපත් සහ ඉහළ මරණ අනුපාතිකයකට බලපාපු සාධක අපි කතා කරා. ඉහළ මරණ අනුපාතිකය පවතින ගෝත්‍රික ගැටුම්, ආහාර හිඟවීම, වසංගත රෝග, වනසත්තු උපද්‍රව ගැන. ඊළඟට ඉහළ උපත් අනුපාතිකයක් පවතින බලපාපු ප්‍රධාන සාධකයන් වෙච්ච මොනවද? නොදැනුවත්කම, පුරුෂාධිපත්‍ය, ගෝත්‍රික සමාජ ක්‍රමය. මේ සම්බන්ධයෙන් අපි කතා කරා. රයිට්. හරිද? හරි පුතේ. එහෙනම් අපි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මන්දගාමී වර්ධන අවධිය. මේ මන්දගාමී වර්ධන අවධිය ගැන තවත් විස්තරාත්මකව අපිට කතා කරන්න තියෙනවා. අපි ලබන සතියේ ඒ ගැන කතා කරනවා. එහෙනම් ඔයගොල්ලෝ ලබන සතියේ වෙනකොට තව යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ දැනුවත් කරන්න. මේ ටියුට් එක අවශ්‍යය ගන්න ඕන අය ඒකට මම ගෲප් එකට හරි මට මැසේජ් එකක් දාන්න. මම ඒතකොට ටියුට් එක ගන්න ඕන ක්‍රමය ඔයගොල්ලොන්ට කියන්න. ඒතර මේ ටියුට් එකේ පාඩමට අවශ්‍ය සම්පූර්ණ නෝට් එක ඔයගොල්ලොන්ට තියෙනවා. සාමාන්‍ය පිටු 30ක 32ක් තියෙනවා. ලොකු ටියුට් එකක්. ඒකට ඒක ඔයගොල්ලොන්ට ගන්න ඕන විදිය කියන්න. හරිනේ පුතේ එහෙනම්. රයිට්. එහෙනම් අපි ලබන සතියේ තිරිදා 7ට ඔන්ලයින් පන්තියත් එක්ක සම්බන්ධ වෙමු. හැමෝටම සරණයි. පරිස්සමෙන් ඉන්න. ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න. දැන් අපි මේ පාඩම් පටන් ගත්ත විතරයි. හින්දා ඔයගොල්ලෝගේ තව යාළුවෝ එහෙම ඉන්නවනම් ඒගොල්ලෝ දැනුවත් කරන්න. හරි.